right. හරි. ගිය සතියේ අන්තිමට අපි කතා කරලා ඉවර කරේ මේ සෛල සැකිල්ල කොටස. ඒතර සෛල සැකිල්ල කොටස මම තව චූටි කැලලක් ඉතුරු කරා. ඒ ටික අතරත් එක්ක ඇදලා දාන්න ඕන නිසා ඒ ටික ඇරෙන්න සෛල සැකිල්ල කොටස කතා කරා. එතකොට දැන් අපි මේ කොටසෙන් කතා කරමු මේ සෛලයේ තියෙන අනිකුත් ඔය සෛල සැකිල්ලට සම්බන්ධව තියෙන ශුද්‍ර නාලිකා සුද්ධ සූත්‍රිකා පාවිච්චි කරලා හදන තව ව්‍යුහ දෙකක් ගැන. ඊට පස්සේ රික්තකේ කොටස ගැන. මේ ටික හරිය වැදගත්. මේකේ මේ MCQ points තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒතර MCQ මේ වටිනාකමක් තමයි තියෙන්නේ. මම අර හැම වෙලෙම කියන්නේ දෙවෙනි පාඩමේ ලොකු MCQ ප්‍රමාණයක් අහනවානේ. ඒකට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් දෙවෙනි පාඩමෙන් අහනවා. පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම. ආසන්න MCQ 8ක් 9ක් වගේ අහනවා. එතකොට මේ වගේ අහන ප්‍රමාණයට ඊට පස්සේ සමහර වෙලාවට අහන මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වල කොටස් වලට අනිවාර්යෙන් අහන රචනා ප්‍රශ්නෙට මේ වගේ කැලලක් අහයිද කියලා කියන්න බෑ. නමුත් මේ කොටසෙන් අනිවාර්යෙන් MCQ එකක් එන්න chance එකක් තියෙනවා. ඒක නිසා මේ ඒ කොටස හරියට අල්ලගන්න ඕන. හරි. එතකොට අන්තිමේට කතා කරපු සෛල සැකිල්ල ගත්තාම හරිද? සෛල සැකිල්ල කොටසේ මම ප්‍රධාන කියන්නේ තුනකට බෙදුනේ සෛල සැකිල්ල. එහෙම නැත්නම් අපි කතා කරන්නේ සයිටෝස්කෙලිටන් එක කියන එක කියනවා. සයිටෝස්කෙලිටන් එක අපි එහෙම නැත්නම් සෛල සැකිල්ල අපි ප්‍රධාන කියන්නේ තුනකට බෙදනවා. ඒකෙන් පළවෙනි එක තමයි ශුද්‍ර නාලිකා කියලා කියන්නේ. ශුද්‍ර නාලිකා තමයි පළවෙනි එක. දැන් අද කතා කරන කොටස් ටිකකට මෙයා වැදගත් වෙනවා. ඒක නිසා කලින් ටික හරියටම බලලා තියෙනවා. ශුද්‍ර නාලිකා ඊට පස්සේ ඉන්නවා ශුද්‍ර සූත්‍රිකා. ශුද්‍ර නාලිකා ඉන්නවා ශුද්‍ර සූත්‍රිකා ඉන්නවා. ඊළඟට ඉන්නේ අතරමැදි සූත්‍රිකා. අතරමැදි සූත්‍රිකා. ඒතර අතරමැදි සූත්‍රිකා වලට මම කතා කරේ නැහැ. මේක මම හිතට ටක් කරලා මතක් කරගන්නකො. ශුද්‍ර නාලිකාවක් කියලා කියන්නේ හරිද? ශුද්‍ර නාලිකා. මේ බලන්න මේ දෙකේම ඉන්නේ සූත්‍රිකා. මෙතන විතරක් නාලිකා කියලා කෙනෙක් ඉන්නවා. නාලිකා කියන්නේ අල්ලපු විතර නාලිකා නේද? නෑ යන්නේ මේ හරි. එතකොට නාලිකාවක් කිව්වම ශුද්‍ර නාලිකාවක් මම කතා කරා මෙයා හැදෙන්නේ කාගෙන්ද? මෙන්න මේ වගේ තියෙන අර ටියුබියුලින් බහුවවයක. ඒ කියන්නේ ශුද්‍ර නාලිකාවක් කියලා කියන්නේ ඔයාගේ සෛලය ගත්තාම මේක සත්ත්ව සෛල විතරනේ තියෙන අපි කතා කරමු සෛල සැකිල්ල. සෛලය ගත්තාම ඒ සෛලයට නියමිත හැඩයක් තියාගෙන ඉන්නේ. දැන් අපිට සෛල බිත්තියක් නැහැ නේ. අපි සත්ත්ව සෛල ගැන මේ කතා කරන්නේ. මම ආයෙ මතක් කරනවා සත්ත්ව සෛල වලටයි ශාක සෛල වලටයි දෙකලොටම සෛල සැකිල්ලක් තියෙනවා. සමහර වෙලාවට දැන් අලුත් රිසර්ච් වලින් කියනවා ප්‍රාග්න්‍යාස්ටික සෛල වලටත් තියෙනවා. නමුත් අපිට ඒක ගන්න නැහැ. එතකොට සෛල සැකිල්ලක් වැදගත්ම කාටද? සත්ත්ව සෛල වලට. ඇයි වැදගත්ම වෙන්නේ අපිට? සත්ත්ව සෛල වලට සෛල සැකිල්ලක් ගොඩාක්ම වැදගත් වෙන්නේ අපේ සෛලයේ හැඩය පවත්වා ගන්න එක තමයි ලොකුම වැදගත්. ඒතර අපේ හැඩය පවත්වා ගන්න නම් ඇතුලේ හොඳ ශක්තිමත් සැකිල්ලක් ඉන්න ඕනේ. එතකොට එන්නේ සැකිල්ල ගත්තාම ඒ සැකිල්ල හැදෙන්න පොඩි පොඩි කෑලි අර නිකන් දැන් අපි ගෙයක් හදනකොට බිත්තියට ගඩොල් දානවා. ගඩොල් අතර සිමෙන්ති දානවානේ. සිමෙන්ති දාලානේ ඊට පස්සේනේ කපරාරුවක් ගහලා ඔක සම්පූර්ණ ෆිනිෂ් කරන්න ගෙදරක බිත්ති. ආන් ඒ වගේ ඔයාගේ සෛලය ඇතුලේ පොඩි කෑලි ටිකක් දාලා අර ගඩොල් දාලා වගේ නිකන් අර ලණු දාලා වගේ ඇදලා තියෙනවා. ඒතර එයින් එක ලණු జాතියක් තමයි ශුද්‍ර නාලිකා. මේ ශුද්‍ර නාලිකා කියන ලණුව පොඩි බටයක් වගේ චුටි බට කෑලි දෙන්නේ කියලා හිතා ගන්න. මේ බට හැදිලා තියෙන්නේ තව රවුම් බෝල జాතියක්. ඕම් මොකද මේ කතාව? රවුම් බෝල జాතියක්. කවුද මේ රවුම් බෝලේ? එයාලා තමයි අපි කියන්නේ මොනවද? ටියුබියුලින් කියනනේ. මම කතා කරන්නේ එයාට කියනවා ටියුබියුලින් කියලා කියනවා. ඉංග්‍රීසි වල ටියුබියුලින්. ඒතර මේ වගේ ටියුබියුලින් මේ වගේ මේ මොකද්ද? පල්ලෙහාට දාමයක් වගේ හැදෙනවා. පැහැදිලිද කතාන්තරේ දාමයක් වගේ හැදෙනවා. එතකොට මේ වගේ දාම කීයක් ඔක්කොම තියෙනවද? ඔක්කොම මේ වගේ දාම 13කින් තමයි ටියුබියුලින් බහුවවයක වෙච්ච මේ වගේ දාම 13කින් තමයි ශුද්‍ර නාලිකා කියන එක හැදෙන්නේ. ඒතර ඔයාට කොතනක හරි මම මේ කියන්නේ හොඳට ඔලුවට දාගන්න. කොතනක හරි ශුද්‍ර නාලිකා කියන වචනේ ආවොත් එහෙම ඔයාගේ ඔලුවට ටක් ගාලා ඉන්න ඕනේ තමයි. ශුද්‍ර නාලිකාව හැදලා තියෙන කාගෙන්ද? ටියුබියුලින් බහුවවයීකරණය වෙන්නේ. පැහැදිලිද කතාන්තරේ? ටියුබියුලින් බහුවවයීකරණය වෙලා. මේක පැහැදිලිවම වෙනම එක ටියුබියුලින් අණුවක් නෙවෙයි ගොඩාක් ඉන්නවනේ 13 දෙනෙක් ඉන්න. මේ වගේ පෝලින් ගොඩක් නෙන්නේ. අන්න ඒක එකක්. ඊට පස්සේ අපි කතා කරා ශුද්‍ර සූත්‍රිකා ගැන. ශුද්‍ර සූත්‍රිකාවක් ගත්තාම දැන් මම අර කතා කරන්නේ අපේ මාංශ පේශී තියෙන්නේ. මේ මාංශ පේශී වල එහෙම ගොඩාක් වෙලාවට එන්නේ මේ ශුද්‍ර සූත්‍රිකා කියන කට්ටිය. ඇයි ඒක මෙහෙම වෙන්නේ? දැන් හිතන්නකෝ ඔයාගේ දැන් මාංශ පේශියක් නම් හරිද මේ මෙහෙම තියෙන මාංශ පේශියක් කියලා හිතන්නකෝ. මේ මාංශ පේශිය නැමෙන්න ඕන දිගෑරෙන්න ඕන. ඔහොම නැමෙන්න ඕන ආයෙ දිගෑරෙන්න. ඔන්න ඔය වැඩේ කරන්න වැදගත් ප්‍රෝටීන මේ අදින්න පුළුවන් ශක්තිමත් හොඳ ප්‍රෝටීනයක් ඉන්නවා. හරිද? අපේ එකේ ගොඩක් ඒවා ප්‍රෝටීන මේ ආන් ඒ වගේ තියෙන ප්‍රෝටීනයක් තමයි ශුද්‍ර සූත්‍රිකාවක් කියලා කියන්නේ. ශුද්‍ර සූත්‍රිකාව හැදෙන්නේ ඇක්ටින් කියන ප්‍රෝටීනයි. හරිද? ඇක්ටින් කියන ප්‍රෝටීනයෙන් තමයි හැදෙන්නේ.
ඒතර මේ වගේ ඇක්ටින් පාට දෙකක්. මේ තියෙන එක පාටයක්. අර දෙකට DNA වල දැකගන්නනේ. අපි අර DNA එකක් ඉන්නේ මෙන්න මේ වගේ. අන්න ඒ වගේ තමයි. ගොඩක් දුරට ඊට සමාන. හරිද? ඊට සමාන නෙමෙයි. අර DNA එක තියෙන්නේ මේ වගේ දාම දෙකක් වෙන්නනේ. ආන්න මේ වගේ දාම දෙකක් විරල තමයි. ඇක්ටින් වලින් හැදිච්ච දාමයක්. ඇක්ටින් වලින් හැදිච්ච පට දෙකක් එකකට එකක් වෙන්න තමයි කවුද දෙන්නේ? ශුද්‍ර සූත්‍රිකා කියන එක. මේක ගැන මම කතා කරලා තියෙනවා. ඊළඟට අතරමැදි සූත්‍රිකා. ඔන්න ඕක තමයි මම කතා කරන්නේ. අතරමැදි සූත්‍රිකා කියන්නේ මෙහෙම තියෙනවා. දැන් ඕනම දෙයක ප්‍රධාන කට්ටිය ඉන්නකොට නිකන් සබ්සිඩරි චූටි උමුත් ඉන්නනේ. ඒ වගේ කෙනෙක් දැන් මෙයා සෛලයට අත්‍යවශ්‍යමයි කියලා කියන්න බෑ. නමුත් සෛලයට අත්‍යවශ්‍ය නෑ කියන්නත් බෑ. මෙයාත් ඉන්න ඕන මේගොල්ලෝ අතරම ඉන්න තවත් වැදගත් එක්කෙනෙක්. අතරමැදි සූත්‍රිකා. හරිද? අතරමැදි සූත්‍රිකාව සෛලයෙන් සෛලයට වෙනස් වෙනවා. කියන්නේ ඔයාට දැන් මම හැම සෛලයකම ඕන සෛලයක දැන් අපි ශූන්‍යෂ්ටික සෛල ඕනම එකක ශුද්‍ර නාලිකාවක් හම්බුනොත් මම වාට කියනවා ටියුබියුලින් වලින් කියන්න කියලා බය නැතුව කියනවා. ඕනම සෛලයක සත්ත්ව සෛලයක ශුද්‍ර සූත්‍රිකා හම්බුනොත් ඇක්ටින් වලින් හදන කියලා කියන්න පුළුවන්. නමුත් දැන් මේක එහෙම වෙන්නේ. හිතන්නකෝ ඔයා මේ සමහර දැන් මේක හැදෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ චූටි තන්තුමය ප්‍රෝටීන් ඉන්නවා. හරිද? තන්තුමය ප්‍රෝටීන්. මම මේක ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරනවා. දැන් මම මේකට දාගත්තොත් එහෙනම් වාතයක් කරන නිසා තමයි එහෙම කරන්නේ නැත්තේ. හරිද? මේ තියෙන්නේ මේවට අපි කියනවා තන්තුමය ප්‍රෝටීන කියලා. හරිද? තන්තුමය ප්‍රෝටීන. ඒතර තන්තුමය ප්‍රෝටීන මේ වගේ දඟර ගහනවා. හරිද? දඟර ගහලා මේ වගේ කෙනෙක් හදනවා. මේක නිකන් තද ඝන රැහැනක් වගේ නේ. උන්ට ඝන කම්බියක් වගේ දිනවනේ ඝන රැහැනක් හදනවා. අන්න ඒ වගේ. තන්තුමය ප්‍රෝටීන ඔක්කොම දඟර ගැසීමෙන්. හරිද? තන්තුමය ප්‍රෝටීන මොකද වෙන්නේ? දඟර ගැසීමෙන් ඝන රැහැනක් හදනවා. හරිද? තන්තුමය ප්‍රෝටීන් ටිකක් අර තන්තුමය ප්‍රෝටීන් අපි දන්නනේ අපේ ඇඟේ ප්‍රෝටීන තියෙනවනේ. ඒ වගේ තන්තුමය ප්‍රෝටීන කියලා කියන්නේ තන්තු වගේ තියෙන ප්‍රෝටීන එකතු වෙලා දඟර ගෙනිලා ඝන රැහැනක් හදනවා. අන්නේ ඝන රැහැන තමයි අපි කියන්නේ අතරමැදි සූත්‍රිකාවක්. ඒතර මෙයා අතරමැදි සූත්‍රිකාව. දැන් ඇයි මේ තන්තුමය ප්‍රෝටීන කියලා වචන නතර කරේ? දැන් තන්තුමය ප්‍රෝටීන කියන්නේ මට කියන්න තිබ්බනේ දැන් මේකේ නම් සරලවම කියනවා ටියුබියුලින් මේකේ කිව්ව ඇක්ටින්. දැන් මේකේ විතර අතරමැදි සූත්‍රිකා කියන එක අර ඇඟ බේර ගන්න වචනයක් කියලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක සෛලයෙන් සෛලයට වෙනස් වෙනවා. මම කියන විදිහට නෑ. මේක සෛල වර්ගයේ මත වෙනස් වෙනවා. හිතන්න උදාහරණ එක තන්තුමය ප්‍රෝටීනයක් තමයි අපි කතා කරන කෙරටින් කියන ප්‍රෝටීනය. තේරුණාද ගන්දරේ? කෙරටින් කියන ප්‍රෝටීනය. කෙරටින් ප්‍රෝටීනයේ තියෙන සෛල මොනවද වෙන්න පුළුවන්? උදාහරණයක් ඔයාගේ හැමේ අපිච්චද සෛල. දැන් කෙරටින්ස් අපේ අර ඔළුවේ තියෙනනේ කොණ්ඩේ තියෙනනේ අර සංසිල් කැඩ් එහෙම මේව කෙරටින් කියලා දුවන්නේ. ඒවා කෙරටින් නෙමෙයි. හරි. ඒවත් කෙරටින් තමයි. නමුත් ඒ අර දුවන එක න සංසිල් කළා අර ඇඩ් එක යන ටින් කහ පාට එලියක් වගේ ගාලා යන ඒවා එහෙම නෙමෙයි. හරිද? එහෙම යන්නේ නැහැ කොණ්ඩවල. එතකොට ඒක වෙනයි මේක වෙනයි. දැන් උදාහරණයක් හිතන්න ඔයාගේ සමේ අපිච්චද සෛල අපි කියන්නේ කෙරටින් භූත සෛල කියලා. ඔයාලට තව ඉස්සරහට ඉගෙන ගන්න හන්දි මෙහෙම දැන් හැමේ අපිච්ච දෙය කියලා කියන්නේ අපිච්ච දෙය කියලා කියන්නේ මොකද? හැමේ උඩින්ම තියෙන එක. ඔයා දන්නවනේ හැමේ සෛල තියෙනවා කියලා. හැමේ උඩින්ම තියෙන. ඔයාලට හැමදාම නානකොට රෙදි උදනෝනේ. ඔයා නානවා කියලා උපකල්පනය කරමුකෝ. හරි අපි හිතමු ඔයා නාන කෙනෙක්. හොඳට නාන කෙනෙක් අපි වගේ. හරි. අන්න එහෙම නාන කට්ටිය කියන මොකද මේ ගැලවිලා යනවනේ හැමේ උඩ ලේයර් එක. ඔය උඩ ලේයර් එකේ ගොඩාක් ඉන්නේ කෙරටින් මේ කෙරටින් කියන ප්‍රෝටීනේ දැන්පත් කරලා තමයි සෛලය හැදෙන්නේ. සෛලවල ගොඩාක් කෙරටින් ඉන්නවා. තේරෙනවනේ? ඒ වගේ එක වැඩවලට තමයි මේ ඒක. මම කිව්වේ එතරනේ. මම හැමතැනම තියෙන. ඔයාගේ මොළයේ ASCII ගත්තොත් මොළයේ නියුරෝන එකක් කෙරටින් වෙනවද නේ? මොළයේ ASCII තියෙන නියුරෝන සෛල තියෙන. අර මෙහෙම ඔයාගේ මොළයේ වැඩ කරන්න තියෙන නියුරෝන සෛල තියෙන. නියුරෝන සෛලස් කෙරටින් නේ. තේරෙනවද කොහොමද? සෛලයේ මත තමයි මේ තන්තුමය ප්‍රෝටීන් වලගේ තීරණය වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. මෙයා ඉන්නේ අතරමැදි වෙල ටික කරන්නේ. හරිද කතන්දරේ? එතකොට මේ අතරමැදි සූත්‍රිකා ගත්තාම වැදගත් අවස්ථාවක් වලට හම්බ වෙනවා අර දැන් මෙන්න මෙයා බලන්න මම මේ අතරමැදි සූත්‍රිකාවට හොඳ උදාහරණයක් කරනවා. මෙයා කරන එක වැදගත් වැඩක්. දැන් මම මේවා කතා කරලා ඉවරයි. ඒක මම මේවා ගැන කතා කරන්නේ නැත්තේ. අතරමැදි සූත්‍රිකා ළමයි අර අපි සෛලයක න්‍යෂ්ටි කියන කතාව කරන්නේ. මේකේ සෛලය කියලා දන්නු. මේ දිනේ සෛලයක්. හරිද? ඕම් ඔය සෛලයක න්‍යෂ්ටිය තියෙන්නේ. මතකයි සර් අර ද්වින්‍යෂ්ටික ද්විපටලමය ඉන්ද්‍රිකාවක් නේ ද්වින්‍යෂ්ටික කියන්නේ. මැදින් හොදට තියෙන අර තදවට වර්ණ ගැනන එක්කෙනා නේද න්‍යෂ්ටි කියන්නේ. අන්න හරි. සෛලය ඔක්කොම ක්‍රියාපාලනය කරන්නේ. එයානේ න්‍යෂ්ටිය. එයාගේ ඇතුළු පැත්තට වෙන්න තියෙනවනේ තලාව කියන්නේ අර අනුරාධපුර පැත්තේ හම්බෙන තලාවද? නෑ. අර න්‍යෂ්ටික තලාව. න්‍යෂ්ටික තලාව කියන්නේ න්‍යෂ්ටික තලාව කියන එක හදන්න වැදගත් වෙනවා. කවුද?
මේ වගේ ඉන්න අතරමැදි සූත්‍රය. ඒතර කෙරටින් කියලා කියන්න පුළුවන් ගන්න. එහෙම නියොත් ඔය විභාගේ තේරෙනවා. ඇයි? කෙරටින් නෙමෙයිනේ. කෙරටින් කියන්නේ එක්තරා උදාහරණයක් පමණයි. අපි සමහර ළමයි හිතාගෙන ඉන්න අතරමැදි සූත්‍රිකා කිව්වොත් කෙරටින් තමයි. නෑ. අතරමැදි සූත්‍රිකා කිව්වොත් කවුද? තන්තුමය ප්‍රෝටීන්. පැහැදිලිද කතන්දරේ? තන්තුමය ප්‍රෝටීන්. ඒතර තන්තුමය ප්‍රෝටීන් එකකට උදාහරණයක් විතර ඔයාලට දැනගන්න ඕනකොට මම කියනවා කෙරටින් වගේ කටි. නැත්නම් මම ඔයාලට හැම එකම කියන්නුවොත් වාක්‍යයක් කරනවනේ. තේරෙන්නේ? ඒතර මෙයාගේ එක ෆන්ක්ෂන් එක මොකද මේ තන්තුමය ප්‍රෝටීන වල? තන්තුමය ප්‍රෝටීන් එකෙන් ඇතිච්ච ඝන රැහැනක් වෙන අතරමැදි සූත්‍රිකා වල වැඩක් මොකද්ද? ඒ වැඩේ තමයි න්‍යෂ්ටික තලාව කියන එක නා හදන්නේ. පැහැදිලිද කතන්දරේ? න්‍යෂ්ටික ඇතුලේ තියෙන න්‍යෂ්ටික තලාව කියන එක නා හදන්නේ. ඒතර මේක යාගේ වැඩක්. හරිනේ කතන්දරේ? ඕම තමයි අපි සෛල සැකිල්ල කතන්දරේ ඉවර කරන්නේ. හරි. එතකොට සෛල සැකිල්ල ගැන එච්චරයි ඈ. එතකොට දැන් මේ ඉංග්‍රීසි මීඩියම් ළමයින්ටත් මේ ටර්ම්ස් ටික මම කියන්නම්. හරි. සෛල සැකිල්ල එහෙම නැත්නම් සයිටෝස්කෙලිටන් එක. හරි. සෛල සැකිල්ල කියන්නේ සයිටෝස්කෙලිටන්. ඊට පස්සේ සයිටෝස්කෙලිටන් මොකටද වැඩි කරමු? සයිටෝස්කෙලිටන් එක. We usually call that the animal cells. No? Animal cells are lack of what? Cell wall, right? එතකොට animal cells lack of small cells cell wall, right? Therefore there's no cell wall, no? So the animal cells are basically they have the main key function of the cytoskeleton is in the mean of animal cells. So the animal cells are consist of cytoskeleton. Cytoskeleton it's a fragile structure, right? Fragile structure, and it is consist of three main tubules. That is what the first one is microtubules and microfilaments. Third one is this is actin filaments also, right? Actin filaments. And the third one is intermediate filaments. So the microtubules made out of tubule polymerization. There are 13 columns of tubulins, right? 13 columns of tubulins. There's a midline in the middle of the microtubules. It's a hollow structure, right? It is usually consisting flagella and cilia. Likewise, I will discuss furthermore. And also the microfilaments or the actin filaments, that is made out of 2 actin strands, right? That is basically strengthening of the muscle fibers likewise. Then the intermediate filaments are basically made out of fibrous proteins, right? They are supercoiled. The fibrous proteins have been supercoiled and make a thin cable-like structure. The basic example for the fibrous protein is keratin. Like it basically make the cell lamina, nuclear lamina, right? Hi. ඊට පස්සේ දැන් ඔය සෛල සැකිල්ල කතාවද එතනින් ඉවරයි. ඊට පස්සේ අපි කතා කරන්න ඕන වැදගත්ම එක්කෙනා තමයි මෙන්න මේකෙන් හැදෙන. ඊට පස්සේ ඉන්නවා අපි කතා කරන්න යන්නේ දැන් කශිකා සහ පක්ෂම ගැන. කශිකා සහ පක්ෂම ගැන. කවුද සර් කශිකා කියන්නේ කෙල්ලෙක්ද? කශිකා සහ පක්ෂම. අනේ නෑ කෙල්ලෙක් නෙමෙයි. හරිද? කශිකා පක්ෂම කියලා කියන්නේ හිතන්නකෝ දැන් ඔයාගේ රතු රුධිර සෛලයක් ගන්නවා. දැන් ඔයා සතෙක්නේ. අපි ඔක්කොම සත්තුනේ. අපෝ එහෙම කියන්නේ ඊපස්සේ අපි සත්තු කියලා එහෙම නෙමෙයි. හරි අපි ඔක්කොම සත්තු කියලානේ ගන්න. ඒතකොට හිතන්නකෝ දැන් සත්ත්ව සෛලයක්. මිනිස්සෙකුගේ ඇඟ ඇතුලේ දෙන රතු රුධිර සෛලය. ඔයාගේ රතු රුධිර සෛලයකට නැට්ටක් ඇවිල්ලා රතු රුධිර සෛලය ඇවිදගෙන යන්නේ. එක සෛලයක් තියෙනවා ඔයාගේ එහෙම එන කවුද? ශුක්‍රාණුනේ. ශුක්‍රාණු නම් පොඩි නැට්ටක් තියෙන යාම එහෙම කැරක් කර. ඒ නැට්ට හරහා තමයි තල්ලු වෙලා යන්නේ. හැබැයි අපේ සාමාන්‍ය රතු රුධිර සෛලයකට නැට්ටක් ඇවිල්ලා මෙහෙම කරන අත්තඩු දෙකක් කරලා පියාම කරනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් ඔයාට චලනය වෙන ඔයාට කකුල් දෙකක් තියෙනවා. අපේ සෛල චලනය වෙන්නේ සාමාන්‍යයෙන් අර තරලයේ ඔස්සේනේ. තරල පීඩනය හරහා. ඒකනේ හෘදයක් ඉන්නේ. හෘද පීඩනය ඔස්සේ තරලයේ මේ පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය ඔස්සේ තමයි අංශු ටික යන්නේ. එහෙම නැත්නම් සෛල ටික යන්නේ. ඔයා දන්න හොඳම උදාහරණයකනේ. අපේ ගමන් කරන සෛලයක් මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන් හොඳම උදාහරණය තමයි රතු රුධිර සෛලය. රතු රුධිර සෛලය යන්නේ ඔය මෙයාට කකුල් දෙකක් ඇවිල්ලා මෙහෙම පණුව වගේ පණුව ටිකක් ඇවිල්ලා එහෙම යන්නේ නැහැ නේ. ඇයි මේක හෘදය මගින් ලොකු පීඩනයක් ඇති කරනවානේ නේ. හෘදය මගින් ඇති කරන පීඩනය මගින් මෙයාව තල්ලු වෙලා යන්නේ. හරිනේ කතන්දරේ. එහෙනම් මෙහෙම ඕනේ නැහැ. නමුත් හිතන්නකෝ අපි දැන් බැක්ටීරියාව ගත්ත කියලා හිතන්න. මේ දැන් ඔන්න දැන් කියන කතාව හොඳට තේරුම් ගන්න.
බැක්ටීරියාව ගත්තොත් එයාට පීඩනයක් දෙන. එයාට හෘදයක් එළියේ ඉඳගෙන එයාට තව හෘදයක් සෙට් වෙලා ඒ හෘදේ බලයක් තියෙනවන්නේ. එනේ එයාට මොකක් හරි සංචරණ උපාංගයක් ඕන. ඊට අමතරව හිතන්නකෝ දැන් අර තව සත්තු ඉන්නවා මේ මෙහෙම කට්ටිය. මේ මෙයා බලන්න. Chlamydomonas, Paramecium හරි ඔහොම සත්තු සෙට් එකක් ඉන්නවා. ඒ කවුද සර් Chlamydomonas? Paramecium. එතකොට මේගොල්ලෝ කවුද? මෙයාලෙන් අර දැන් මම මේ බැක්ටීරියා ගැන කිව්වා. ඊට අමතරව තව සෙල් එක තව සෙල් සත්තු జాතියක් ගැන කියනවා. ඒගොල්ලෝ තමයි අර ඔයා දන්නවනේ දැන් අපි අධිරාජධානි සෙට් එකකට බෙදනවානේ සත්තුන්ව. අධිරාජධානි කියන්නේ මොකද්ද? පළවෙනි එක තමයි මොකද්ද? ආකියා. ඊළඟට ඉන්නේ කවුද? බැක්ටීරියා. ඊළඟ එක නා කවුද? යූකැරියා නේ. යූකැරියා කියන්නේ මොකද්ද? සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙන. ඒක තමයි යූකැරියෝට්ස්. යූකැරියා කියන්නේ ඉංග්‍රීසි වචනයක්. හරිද? ඉංග්‍රීසි වචනයක්. යූකැරියෝට්ස්. එහෙම නැත්නම් සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙනවා. උන් ගත්තාම උන්ගේ සෙට් එකක් ඉන්නවනේ. ප්ලාන්ටේ, ෆංගයි, ඇනිමාලියා, ප්‍රොටිස්ටා කියන. අන්තිම සෙට් එකේ ප්‍රොටිස්ටා. හරිද? ප්‍රොටිස්ටා කියන්නේ රාජධානියක්. ප්‍රොටිස්ටා රාජධානිය ගත්තාම ඉන්නවා ශුද්‍ර ජීවීන් සෙට් එකකුයි. ඊට පස්සේ කවුද? ඇල්ගී සෙට් එකකුයි ඉන්නවා. කවුද ඉන්නේ? මම මේ කතා කරන්නේ අධිරාජධානිය යූකැරියා. යූකැරියා අධිරාජධානිය නා කවුද? ප්‍රොටිස්ටා කියලා රාජධානියක්. ප්‍රොටිස්ටා රාජධානිය ඉන්නවා ඇල්ගී සෙට් එකකුයි ශුද්‍ර ජීවීන් සෙට් එකකුයි. එහෙම ඉන්න ශුද්‍ර ජීවීන් එකේ තමයි Chlamydomonas, Paramecium ඔහොම සෙට් එකක් ඉන්නේ. එතකොට මේ බැක්ටීරියා ගැන අපි මෙතනදී කතා කරන්නේ මම මේ කතා කරන්නේ මෙන්න මේ වගේ කට්ටිය ගැන. හරිද? කවුද? Chlamydomonas, Paramecium වගේ කට්ටිය. එයාලගේ තියෙනවා ළමයි Chlamydomonas, Paramecium වගේ සත්තු. තව හරිද? දැන් ඔය එක උදාහරණයක් මම කිව්වේ. හරිද? ඔන්න බලන්න හදන්න. මම ඊමේල් එකේ ගොඩ ගන්න අහගන්න. කවුද? මම මේ කතා කරන්නේ Chlamydomonas ඊළඟට Paramecium. හරිද? Chlamydomonas, Paramecium වගේ සත්තු ගත්තොත් එහෙම ඒ සත්තුන්ගේ සමහර කට්ටියට දිනනවා මොකක්ද? අපි මේ උදාහරණයක් සෛලයක් හිතමු. මේ Chlamydomonas සෛලයක හිතන්නකො වැඩි හිතන්න හැඩේක නෑ. හරිද? මේ සෛලය ගත්තොත් එහෙම මෙයාගේ චරණයට මෙයාට ඕන මොනවද? කශිකා කියලා જાතියක්. හරිද? අපෝසම මොකද්ද මේ ඇපල් ගෙඩියක් වගේ. ඔව්. ඇපල් ගෙඩියක් වගේ තමයි. හරි? මෙයාම අපි යොමුන් දෙන්න නැතුව නිකන් ඔළුවෙන් හිටවලා දිමු. ඒක ලස්සනයි මේ කතාව. මේ වගේ අනිත් ගෙමුනේ මේ වගේ කට්ටියට අවශ්‍යයි සංචරණ උපාංග. හරිද? සංචරණ උපාංග කියලා කියන්නේ මොනවද? දැන් මේක කශිකා පක්ෂමයක් කියලා කියන්නේ අපි කියනවා මෙයාට කියනවා ෆ්ලැජෙල්ලා. කශිකා කියන්නේ ෆ්ලැජෙල්ලා. ෆ්ලැජෙල්ලා. හරිද? පක්ෂමයක් කියලා කියන්නේ සීලියා කියන එක නේ. සීලියා. ෆ්ලැජෙල්ලාස් and සීලියා. දැන් මම පක්ෂ නෙමෙයි පක්ෂම කශිකා සහ පක්ෂම. ඒතර ෆ්ලැජෙල්ලා සහ සීලියා. ඒතර සංචරණ උපාංග විතර සමහර කට්ටියට දේවල් අවශ්‍යයි. ඒවට මම කියන මොකද්ද? අපි හිතමුකෝ දැන් ඔන්න සංචරණ උපාංග ඕනේ. ඊට පස්සේ හිතන්නකෝ දැන් අර ඔයා දන්නව නේද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ දැන් මම මේ කියන්නේ කොතරට දෙන්නේ කියලා බලාගන්න ඈ. හොඳට අහගන්න. මේ තියෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කියලා ගන්නකො. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කියනවනේ මම අර ඩිම්බකෝෂය කියන කෙනෙක් නේ. ඩිම්බකෝෂය කියන කෙනෙක් කියනවා. ඕම ඔය ඩිම්බකෝෂයෙන් පිපිරිලා ඩිම්බකෝෂයේ පුපුරලා පිටිය නිදහස් කරන ඩිම්බය. ඩිම්බය. ඊට පස්සේ මේ ඩිම්බය දැන් ඉන්න ඕනේ මේ තියෙන මේකට කියනවා පැලෝපියන් නාලය. පැලෝපියන් නාලය එහෙම නැත්නම් ෆැලෝපියන් ටියුබ් එක. මේ තියෙන ගර්භාෂය. හරිද? ගර්භාෂය අපි කියන යුටරස් එක නේ. යුටරස් එක. ෆැලෝපියන් ටියුබ් එක එහෙම නැත්නම් පැලෝපියන් නාලය ඔස්සේ මේ තියෙන්නේ ඩිම්බය. හරිද? ඕවම් එක නේ. ඩිම්බය ඉන්න ඕනේ මෙන්න මේ පැලෝපියන් නාලයේ දිගේ ගර්භාෂය නැත. ඕක ඉන්න මෙයාගේ ඇතුලේ තියෙනවා මේ වගේ පක්ෂම. පක්ෂම කියන්නේ මොනවද සර්? සිලියා නේ. සිලියා කියනවා. සිලියා කියන්නේ මොකද්ද? පොඩි අර නිකන් මෙහිම අර පවන් සරන්න පුළුවන් චූටි කට්ටිය જાතියක් ඉන්නවා. මෙයාලගේ ඉන්නව මොනවද? කශිකා ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා කශිකා, සමහර කට්ටිය ඉන්නවා පක්ෂම. මොකද්ද සර් ඔය කතන්දරේ තේරෙනවද? සමහර කට්ටිය උදාහරණ ක්ලැමීඩියා, පැරමීසියම් වගේ සත්තුන්ට සංචරණ උපාංගයක් තියෙනවා. උන්ට අපිට වගේ කකුල් නෑනේ. උන්ට තියෙන්නේ කශිකා සහ පක්ෂම. සමහර කට්ටියට කශිකා දෙනවා, සමහර කට්ටියට පක්ෂම. උදාහරණයක් පැරමීසියම් කියන කාට තියෙන්නේ පක්ෂම. පක්ෂම නැත්නම් සිලියා තියෙන්නේ. තේරුණාද නේද? මේක සංචලනය කරන්න. ඊට පස්සේ අපේ මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගර්භාෂය තුල තියෙන මොකද්ද? ගර්භාෂයේ මේ පැලෝපියන් නාලයේ තියෙන මොකද්ද? සිලියා. එහෙම නැත්නම් පක්ෂම තියෙනවා. තේරුණාද නේද? ඕම් ඒ ඇයි ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ මේ ඩිම්බය මේ පැත්තට ගෙනියන්න. තව ආහාර මාර්ග වල එක එක තැන්වලම පක්ෂම ගොඩාක් තැන්වල ඉන්නවා. රයිට්? එතකොට කශිකාවක් පක්ෂමයක්
කියන්නේ මොන වගේ කෙනෙක්ද? එයාලගේ වැඩේ ඔයාලට තේරෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ? සෛල චලනය කරන්න. සෛල චලනය කරනවා. ඊට පස්සේ අර ඩිම්බය වගේ කෙනාව ඩිම්බ අපි දැක්කේ ඩිම්බ කෝෂයෙන් නිදහස් කරපු ඩිම්බයව පැලෝපියන් නාලය ඔස්සේ ගෙනියන්න ඕනේ ගර්භාෂය පැත්තට. ඒතර ඒක ගෙනියන්න කවුද ඉන්නේ? ඉන්නේ ඒක ගෙනියන්න ඉන්නේ අර සිලියා. එහෙම නැත්නම් පක්ෂමසෙට. ඊට අමතරව දැන් අර ක්ලැමීඩියාට පැරමීසියම් වගේ කාට ඇවිදගෙන යන්න මොකක්ද තියෙන්නේ? එයාලට තියෙනවා ෆ්ලැජෙල්ලා. එහෙම නැත්නම් කශිකා දෙනවා. සමහර කටට දෙනවා මොකද? පක්ෂම. ඒතර ඔයාලට තේරෙනවා මේක නිකන් අර පොඩි නැට්ටක් වගේ එකක් කියලා තේරෙනවනේ. මේ මං අදිනවා ඒ කශිකාව. මේ අදින්නේ ළමයි කශිකාව කියන එක නේ. හරිද? මේ අදින්නේ කවුද? කශිකාව. සාමාන්‍යයෙන් කශිකාවට අපි මොකක්ද කියන්නේ? ෆ්ලැජෙල්ලා. හරිද? ෆ්ලැජෙල් එකක් කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් කශිකාවක් ගත්තොත් එහෙම සෛලයකට යූෂුවලි කශිකාවන් තියෙන එකක් නැත්නම් දෙකක් වගේ ප්‍රමාණයක් තමයි යූෂුවලි. ලොකුවට කශිකා 25000ක් විතර එහෙම නෑ. හරි? කශිකා දෙකක් තුනක් හතරක් පහක් හයක් වගේ චූටි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරිද? මේ තියෙන කශිකාව ටිකක් දිගයි කියලා පේනවනේ. ඕන් දැන් මම අදිනවා පක්ෂම. දැන් මම අදින්නේ පක්ෂම. පක්ෂම මේවට කියන මොනවද? සීලියා. පක්ෂම නැත්නම් සීලියා ගත්තොත් මේ වගේ. කොටයි නේද සර්? ඔව් කොටයි. ගොඩක් තියෙනවා. ඒ ගොඩක් කියන්නේ. මේක තමයි ප්‍රශ්නේ. පක්ෂම ගත්තොත් එහෙම ගොඩාක් තියෙනවා. හරිද? පක්ෂම ගොඩාක් තියෙනවා. සාමාන්‍ය පක්ෂමයක් ගත්තොත් එහෙම පක්ෂම ප්‍රමාණය මේ මොනවද? කශිකා ප්‍රමාණයට වඩා අනිවාර්යෙන් වෙන්නේ. හැම වෙලෙම ගත්තොත් පක්ෂම ප්‍රමාණය ගත්තොම කශිකා එහෙම නැත්නම් ෆ්ලැජෙල්ලා සිලියා ප්‍රමාණය ෆ්ලැජෙල්ලා ප්‍රමාණයට වඩා අනිවාර්යෙන් වෙන්නේ. නම්බර් එක ගත්තොත් වෙන්නේ. තේරෙනවද කතන්දරේ? මෙයාලගේ සයිස් එක බලන්න. මෙයා ලොකුයි, මෙයා චූටි. මේවා මේකම ස්ක්‍රීන්ෂොට් ගන්න. මෙයා ලොකුයි, මෙයා චූටි. හරි. දැන් මේගොල්ලෝගේ ඇතුළ දැන් මේ මම අඳින්නේ මොකක්ද නේද? මේ මම අඳින්නේ සම්පූර්ණයෙන්ම ළමයි සෛල ප්ලාස්ම පටලය. මොකක්ද બોලේ? සෛල ප්ලාස්ම පටලය කියන්නේ මතක නේද? අර අපි කතා වුණා නේද? මේ ප්ලාස්ම පටලය කියලා කෙනෙක් ගැන. අර සෛලයක් ගත්තාම ඒ සෛලයක බිත්තිය මේ සෛල ප්ලාස්ම පටලය කියන අර පොස්ෆොලිපිඩ ද්විත්ව ස්තරය කියලා කතා වුණේ. පොස්ෆොලිපිඩ ද්විත්ව ස්තරය කියන එකක් කතා වුණා මතකද? අර මැදින් ප්‍රෝටීන් අණු ගිලිලා ඉන්නවා. ඔහොම ලොකු කට්ටිය ඉන්නවා. එයා හරිද? ඒ වගේ පොස්ෆොලිපිඩ මෙන්න මේ වගේ ප්ලාස්ම පටලයකින් වට වෙලා ඉන්නේ මේගොල්ලෝ. මේක අපි කියන්නේ ප්ලාස්ම පටලය සෙල් මෙම්බ්‍රේන් එකක් කියලා කිව්වේ. සෙල් මෙම්බ්‍රේන් එකේ හැමදාම ප්ලාස්ම පටලය. මෙයක් මොකද ඉන්නේ? ප්ලාස්ම පටලයකින් එහෙම නැත්නම් සෙල් මෙම්බ්‍රේන් එකකින් කව වෙලා තමයි ඉන්නේ. එහෙම නැත්නම් වට වෙලා තමයි ඉන්නේ. තේරෙනවද කතන්දරේ? මෙයත් එහෙමයි. මේ දිනේ ඒ වගේම පාක්ස්. මොකද දෙකක් නෙමෙයි එකකින්. එක පටලයකින් වට වෙලා ඉන්නේ. කවුද? පක්ෂමය සහ කශිකාව කියන දෙන්නම සෛල ප්ලාස්ම පටලයෙන් වට වුණු ඉන්ද්‍රිකා. තේරුණේ කතාව? මේවා වට වුණු ඉන්ද්‍රිකා කියලා ගන්න පුළුවන්. හරිනේ කතන්දරේ. ඔන්න ඔක්කොම පොයින්ට්ස් මතක තියෙනවා නේ. දැන් මෙයාලා පටලයකින් වට වුණා කියන එක අනිවාර්යෙන් මතක තියෙනවා. රයිට්. දැන් මම මේකක් මෙහෙම මේ හරියෙන් වගේ කපලා මේකත් මෙන්න මේ හරියෙන් කපලා මේකේ හරස්කඩ ක්‍රොස් සෙක්ෂන් එකක් බලන්න. හරිද? ක්‍රොස් සෙක්ෂන් එකක් බලන්න. ක්‍රොස් සෙක්ෂන් එකක් එහෙම නැත්නම් හරස්කඩක් බලන්න. හරි. ඔයාලට මතකද මම අර කිව්වා සෛල සැකිල්ල ගැන කිව්වා ಜಾති තුන් දෙනෙක් ගැන කවුද ಜಾති තුන් දෙනා පළවෙනිට කිව්වා පළවෙනිම කිව්වේ කියලා බලන්න. අර ශුද්‍ර නාලිකා කෙනෙක් කතා කරා මතකද? ශුද්‍ර නාලිකා හරිද? පළවෙනිටම කතා කරා කවුද? පළවෙනිටම කතා කරාම මෙන්න මෙයා ගැන. පළවෙනියටම කතා කරා ශුද්‍ර නාලිකා ගැන. ශුද්‍ර නාලිකා එහෙම නැත්නම් මයික්‍රෝටිබියුල්ස් ගැන. ටියුබියුල්ස් මයික්‍රෝටිබියුල්ස් නේද? ඊළඟට කතා කරනවද ශුද්‍ර සූත්‍රිකා ගැන කතා කරා. ඊළඟට කතා කරනවද අතරමැදි සූත්‍රිකා. හරි අතරමැදි සූත්‍රිකා. ඔයාලට මතකද මම කිව්වා ශුද්‍ර නාලිකාව ගත්තාම ශුද්‍ර නාලිකාවක් මේ වගේ කියන්නේ. ශුද්‍ර නාලිකාවක් මෙන්න මේ වගේ ටියුබියුලින් බහුවර්ගීකරණය වෙලා හැදුනේ කියලා. ටියුබියුලින් මතකයි අර ටියුබියුලින් 13ක් දුක ඉන්නවා කියලා. දිගට පල්ලෙහාට ඇඳලා දෙන්නේ එයා තමයි. අර මැදින් කෝරයක් තියෙනවා කියලා. ශුද්‍ර නාලිකාව නිකන් මෙයාගේ. ශුද්‍ර සූත්‍රිකා නම් ඇතුළේ ඔයාලට මතකයි මේ වගේ ඇක්ටින් පට දෙකකින් හැදුනේ. ඊට පස්සේ අතරමැදි සූත්‍රිකා ගැන මම කියවල මේ මොනවද අපි කියනවාද අර තන්තුමය ප්‍රෝටීන් වලින් හැදුනා කියන්නේ. දැන් මේ දෙන්න වැඩක් නෑ. ඒ කියන්නේ ශුද්‍ර සූත්‍රිකා සහ ශුද්‍ර නාලිකා වැඩක් නෑ. ඇත්තටම මම ඔයාලට කිව්වා ශුද්‍ර නාලිකා ගැන කියනකොට ශුද්‍ර නාලිකා එකතු වෙලා තමයි ළමයි. හරිද? ශුද්‍ර නාලිකා එකතු වෙලා තමයි මෙන්න මේ කියන මෙයාව හැදෙන්නේ. ඊ මොකක්ද ඒ කතන්දරේ? කශිකාව සහ පක්ෂමය හැදිලා තියෙන්නේ ශුද්‍ර නාලිකා වලින්. මම පෙන්නනවා ඔප්පු කරලා.
මේ ඉන්නේ ටියුබියුලින් ශුද්‍ර නාලිකාවනේ. ඒතර මම මෙයාව නිල් පාටින් දැන් මෙයාව අපිට ටියුබියුලින් වලින් හැදුනේ. මෙන්න මේ වගේ පොඩි රවුමක් දාලා තියාගන්න. හරිද? ඔහොම මම කොතන කර නිරූපණය කරත් කවුද? ඒ තමයි ශුද්‍ර නාලිකාව. රයිට්. මම මේකේ ක්‍රොස් සෙක්ෂන් එක ගන්න බලන්න. ක්‍රොස් සෙක්ෂන් එකේ නැත්නම් හරස්කඩ view මේ මෙහෙම තියෙනවා. මේ තියෙන මොකද්ද? සෛලබ්ලාස පටලය. මේ තියෙන මොකද්ද? සෛලබ්ලාස පටලය. එහෙම නැත්නම් සෙල් මෙම්බ්‍රේන්. හොඳට අහගන්න. මේ හරි වැදගත්. නිකන් බොරුවට මේ වගේ කැලලක්වත් දන්නේ නැතුව ඒ ලෙවල් යන්න ගිහින් එපා. මම නම් කියන්නේ එහෙමයි. තේරුම් නැහැ ඔයගොල්ලෝ. මේවා හරියට අහගන්න. මේ තියෙන සෛලබ්ලාස පටලය මේ මං ඇද්දේ කාගේද? කශිකාවක් හරි පක්ෂමයක හරි හරස් කරලා. සෛලබ්ලාස පටලය දිනවා. මේ සෛලබ්ලාස පටලය ඇතුලේ මේ මියාලා ඉන්නවා. මේ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි. දෙක කට්ටිය 9 දෙනෙක් ඉන්නවද? ඔව්. දැන් මම මේක ටික ලොකු කරලා යනවා ඊට වඩා හොඳයි කියලා හිතනවා මට. මම මේක ටික ලොකු කරලා දෙන්න පොඩ්ඩක්. එතකොට දැන් මේක ඇත්ත රූපේ ඉන්නවනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මැදින් දෙකකුත් ඉන්නයි. ඔහොම තියන්නේ. ඔව්. මේක තමයි ක්‍රොස් සෙක්ෂන් එක. මේකේ තමයි මේ හරස්කඩ කැපුනේ. මේ බලන්න මේක හරහට කැපුවොත් එහෙම ඔයාට හම්බෙන්නේ මෙන්න මේ වගේ ශුද්‍ර නාලිකා. මේවට අපි කියනවා දෙක නෙන්නේ. දෙක ගානේ මම වටේට කී දෙනෙක් යන්නද? වටේට 9 දෙනෙක් යන්න. මැදින් කී දෙනෙක් යන්නද? මැදින් දෙන්නෙක් යන්න. මේකට මම කියනවා ශුද්‍ර නාලිකා ද්විත්ව නාමයක් කියලා. මේ වගේ තමයි හැදෙන්නේ. මේ මොකද්ද? ශුද්‍ර නාලිකා ස්ට්‍රැකස්ම. ශුද්‍ර නාලිකා සැක. ඒ කියන්නේ සර් මේ මෙහෙම එකක්ද වෙලා තියෙන්නේ. බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ ඉන්න කශිකාවක් හරි පක්ෂමයක් හරි ඒ කියන්නේ ෆ්ලැජෙල්ලා එකක් හරි සීරියා එකක් හරි කපලා බැලුවාම මෙයාගේ ඇතුළ හැදිලා තියෙන්නේ ශුද්‍ර නාලිකා වලින්. ශුද්‍ර නාලිකා කියන්නේ මොකද? මයික්‍රෝටියුබියුල්ස් වලින්. ඒතර ඒ වගේ කට්ටිය දෙක සෙට් වෙලා වටේට 9 දෙනෙක් ඉන්නවා. හරිද? ඒතර මේක ටියුබියුලින් මේ ටියුබියුලින් ඇතුලේ තියෙන්නේ මේ ටියුබියුලින් වලින් ඇතුලේ තියෙන්නේ. මේ වගේ කට්ටිය දෙක 9 දෙනෙක් ඉන්නවා. මැදින් තව දෙන්නෙක් ඉන්නවා. ඒතර මම මේකට කියනවා 9 ධන 2 ව්‍යුහය කියලා. මේකට මම කියනවා ශුද්‍ර නාලිකා 9 ධන 2 ව්‍යුහය කියලා. ශුද්‍ර නාලිකා කියන්නේ කවුද? අර අතන ඉන්නකො කවුද? සයිලස් ඇකිලි ඉන්නකො ටියුබියුලින්. සයිලස් ඇකිලි ඉන්නකො ටියුබියුලින් වලින් සමන්විත ශුද්‍ර නාලිකා ව්‍යුහය 9 ධන 2 ව්‍යුහයක් තමයි මෙන්න මේකට තියෙන්නේ. ඔන්න ඕක හරියටම අවබෝධ කරගන්න ඕනේ. රයිට්? ඊට පස්සේ ඊළඟ කරන්න දේ තමයි මේ මෙහෙම. ඒතර අපි කියනවා මොකද්ද? ඒ කියන්නේ මොකද්ද මේ 9 doublets of the microtubules. හරිද? 9 doublets of microtubules arrange as a ring and center 2 microtubules. එච්චරයි. 9 plus 2 microtubules structure එකක් තමයි මෙයාට තියෙන්නේ. කාටද? සිලියා හරි ෆ්ලැජෙලා හරි. හැබැයි පුතෝ පොඩි ප්‍රශ්නයක් කියනවා. මොකක්ද ප්‍රශ්නේ? මේ හරිය තියෙන්නේ. මේ හරියට මම දැන් උඩින් cross section එක ගත්තේ කපටිකමට. ඇයි දන්නවද? මෙන්න මේ යට හරිය පොඩ්ඩක් වෙනස්. යට වෙනස්ද? ඒ කියන්නේ යට ශුද්‍ර නාලිකා වලින් නෙමෙයිද? නෑ. එයාත් ශුද්‍ර නාලිකා වලින් තමයි. නමුත් ඔය වගේ නෙමෙයි. මං හිතන්නේ මෙන්න මේ හරියෙන් කපලා ගත්තා කියලා. මේ හරියෙන් කපලා අරගත්තාම කවුද? ප්ලාස්මා මෙම්බ්‍රේන් එක. එහෙම නැත්නම් සයිලෝප්ලාස්ම පටේ කෙනෙක් කෙනා ඉන්නවා. අවුලක් නෑනේ. හැබැයි පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ මෙහි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඉතින් වටේ 9 දෙනෙක් ඉන්නවා කිසි මට පොඩ්ඩක් අඳිනකොට මේ වරදුනා right 9ක් ඉන්නවා අවුලක් නෑ නේද මොකද්ද වෙනස අර වගේම හැබැයි මැද දෙන්නෙක් නැත ඒක නිසා මම මේක 9 දන බිඳුව ශුද්‍ර නාලිකා කිව්වේ ඒක. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මෙහෙම 9 doublets of microtubules at the ring as a ring but there's no microtubules at the center. හරිනේ? අර ශුද්‍ර නාලිකා 9ක් වටේට තියෙනවා. දෙක 9ක් තියෙනවා වටේට. මැදින් කවුරුත් නැහැ. මේකට අපි කියනවා 9 ධන බිඳුව විවේක. මෙන්න මේ හරියෙන් ගත්තහම මම මේකට කියනවා මේ හරියට මම කියනවා පාදස්ත දේහය. මෙයාගෙත් මේක කවුද? පාදස්ත දේහය. මේව තමයි පාදස්ත දේහය කියලා කියන්නේ. මෙතනත් මෙයා පාදස්ත දේහය. පාදස්ත දේහය. එහෙම නැත්නම් පාදස්ත දේහය එහෙම නැත්නම් අපි ටෙක්නිකල් ටර්ම් එකකින් කියනවා 9 ධන බිඳුවලින් බේසල් බොඩි එක. හරිනේ? මේක බේසල් බොඩි එකේ ස්ට්‍රක්චර් නේ. මේක තමයි බේසල් බොඩි එකේ ස්ට්‍රක්චර්.
ඒතර බේසල් බොඩි එක කිව්වොත් ගන්නෙ දැන් ඔයාගේ MCQ පේපර් එකේ මෙහෙම ආන්න. ශුද්‍ර නාලිකා 9 දන ව්‍යුහය. ශුද්‍ර නාලිකා 9 දන දෙක සැකැස්ම සමස්ත කශිකාව පුරාම දැකිය හැක. සමස්ත පක්ෂමය පුරාම දැකිය හැක. උත්තරේ වැරදි. ඇයි වැරදි? සමස්ත කශිකාව පුරාමවත් සමස්ත පක්ෂමය දිහාව දකින්න බෑ. හේතුව පාදස්ත දේහයට ආවට පස්සේ වෙනස් වෙනවා. පාදස්ත දේහේ 9 දන බිඳුව ශුද්‍ර නාලිකා සැකැස්ම තියෙනවා. හරිනේ කතන්දරේ. එහෙනම් කශිකා එහෙම නැත්නම් ෆ්ලැජෙල්ලා කශිකා ෆ්ලැජෙල්ලා පක්ෂම සීරියා මෙන්න මේවා තියෙනවා. මේවා ගත්තොත් එහෙම නියුමරිකලි නම්බර් එකක් විදිහට සංඛ්‍යාත්මක වැඩි කවුද? පක්ෂම කශිකා සංඛ්‍යාව අඩුයි. ඇයි මේ වදිගයිනේ ඉලොන්ගේටඩ් නේ. මේකක් ඇතුලේ ගත්තොත් එහෙම මේක අනිවාර්යෙන් කාගෙද වැඩ වෙලා තියෙන්නේ? ප්ලාස්මා මෙම්බ්‍රේන් එකේ. එහෙම නැත්නම් සයිටෝප්ලාසම් එකකින් වැඩ වෙලා තියෙනවා. රයිට්. මේක හරහට කැපුණා පස්සේ මොකද වෙන්නේ? මේ ඕනම කෙනෙක් හරහට කැපුණා පස්සේ 9 දන දෙක ශුද්‍ර නාලිකා සැකැස්ම තමයි තියෙන්නේ. මොකද doublets 9 pairs of එහෙම නැත්නම් 9 pairs කියවත් අවරනේ 9 doublets of microtubules as a ring. ඊට පස්සේ at the center there's two single microtubules. හරිනේ separate microtubules. ඊට පස්සේ පාදස්ස දෙහි වෙන basal body එක ගත්තොත් basal body එකේදී පාදස්ස දෙහිදී අර සීන් එක ටොප්පක් වෙනස් වෙනවා. ටුක් ගාලා වෙනස් වෙනවා. මොකද වෙනස් වෙන්නේ? මැද හිටපු දෙන්න අතුරු දහම්. මැද හිටපු දෙන්න දැන් නෑ. දැන් ඉන්නේ කොහොමද? වටේ ශුද්‍ර නාලිකා දෙකේ ඒව නමයක් විතර. ඕම අතර. ඔය ටික හරියට මතක තියාගත්තා. අහන MCQ ගහන්න තමයි තියෙන්නේ. එතන මෙයාලගේ කෘත්‍යම කලින්ම කිව්වා. කෘත්‍ය ටික මොනවද? මෙයාලගෙන් කරන පළවෙනි වැඩේ තමයි උදාහරණයක් කරන්නේ. කශිකා පක්ෂම කියන කට්ටිය මොකද ඉන්නේ? ක්ලැමීඩියා, ක්ලැමිඩෝමෝනාස් ඊට පස්සේ ක්ලැමීඩියා නෙවෙයි, ක්ලැමිඩෝමෝනාස් ඊට පස්සේ පැරමීසියම් වගේ ශුද්‍ර ජීවීන්ගේ මොකක්ද අපි කියන්නේ මොටිලිටි ඇපෙන්ඩේජ් එක නේ. මොටිලිටි ඇපෙන්ඩේජ් එක. එහෙම නැත්නම් සංචරණ උපාංගයේ විදිහට කියනවා. පිළිගන්නවද නැද්ද? අනිවාර්යෙන් පිළිගන්නවා. සංචරණ උපාංගයේ විදිහට වැඩ කරනවා. ඊළඟට මොකද්ද? මෙයාට දැන් වැදගත් වෙනවා ඩිම්බ කෝෂේන්ද්‍ර නිදහස් කරු ඩිම්බ ඩුක් ගන්න නිදහස් කරන. ඒක පැලෝපියන් නාලි දිගේ චික 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 ගාලා ඉන්නවා. ඊට සමහරවිට පටකයක් ඔස්සේ තරලය පරිවහණය වෙනත් මෙයා වැදගත් වෙනවා. කියන්නේ ටිෂු එකක තියෙන ටිෂු ෆ්ලුයිඩ් එක තියෙන ෆ්ලුයිඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට තල්ලු කරන්න කශිකාවටත් වඩා පක්ෂමය තමයි වැදගත්. හරිනේ කතන්දර. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ගැල ගොඩක් අය කියලා දෙන්නේ මම මේක කියලා දෙනවා මෙතනම. හරිද? දැන් පුතේ ඔය මම කතා කරේ කශිකා පක්ෂම දෙගොල්ලම ශූන්‍යෂ්ටික කශිකා පක්ෂම. ශූන්‍යෂ්ටික කියලා කියන්නේ ටි ශූන්‍යෂ්ටික. ශූන්‍යෂ්ටික කියන්නේ යූකැරියොටික්ස් නේ. හරිද? යූකැරියොට් ලගේ සිලියා එක මොකද්ද? ෆ්ලැජෙල් එක සහ සිලියා එක තමයි කතා. ඒකේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් මොකද්ද? පළවෙනි එක තමයි මෙයා ප්ලාස්ම පටලයකින් වට වෙනවා. ප්ලාස්ම පටලයකින් එහෙම නැත්නම් සෛල පටලයකින් ආවරණය වෙනවා. හරිද? සෛල පටලයකින් ආවරණය වෙනවා. ඊළඟ එක තමයි මේක තියෙනවා මොකද්ද? ශුද්‍ර නාලිකා සැකැස්මක් තියෙනවා. ශුද්‍ර නාලිකා සැකැස්මක් තියෙනවා. මොකද්ද? සෙල් මෙම්බ්‍රේන් එකකින් කව වෙනවා මයික්‍රෝටිබියුලර් ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා. ඊට අමතරව මේක ලබනවා අන්තක් කශිකාව. අන්තක් සැකිල් අන්තක් ව්‍යුහයක් කියලා කියනවා. හරිද? මේවා අන්තක් ව්‍යුහය කියන්නේ සෛලේ එළියෙන්ම තියෙනව නෙමෙයි. සෛලේ එළියෙන් දැන් සෛලේ එළියෙන් මොකක්ද කතන්දර? ඒ කියන්නේ හිතන්නකෝ ඔයා සෛලේ ප්ලාස්ම පටලේ තාම එළියට ඇදගත්තනේ. තේරෙනවද කතන්දර? මම කියන්නේ තේරෙනවද? මේ මෙහෙම හිතන්නේ. සෛලයෙන් ආපු නෙළුමක් වගේ මේක තියෙන්නේ. තේරෙනවද? ඒක නිසා මේක කියනවා අන්තක් කශිකාවක් අන්තක් මේ සිලියා එකක් කියලා කියන්න පුළුවන්. සෛලය ඇතුළේ ඉන්ටර්නල් ඕගනිසම් ඕගනෙල් එකක් කියලා කියන්න පුළුවන්. නමුත් දැන් ඔයා හිතන්නකෝ ප්‍රාග්නියස්ටික් යෝගින් ප්‍රාග්නියස්ටික් සෙට් එකකින් ප්‍රාග්නියස්ටික් කියන්නේ කොහොමද? අර ප්‍රෝකැරියෝට්ස්ලා ප්‍රෝකැරියෝට්ස්ලා කියන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න ඕගන්න බැක්ටීරියා. බැක්ටීරියා. ඔව්. බැක්ටීරියාව ගත්තාම බැක්ටීරියාවකදී දෙනවා මේ වගේ කශිකා. මාස් අයිතද මාත්මේ ආන්ටිකේසර්ගේ හෝම් එකක් උගන්න ඕනේ අපි කියන්නේ. ඔව් මේ තියෙන්නේ කශිකා තමයි. මෙවත් ෆ්ලෙජෙල. ඔව් මෙවත් ෆ්ලෙජෙල තමයි. හැබැයි මෙයාට මේ ලක්ෂණ තුනෙන් එකක්වත් නැත. මේ තුනෙන් එකක්වත් නැහැ. හරිද? මේ තුනෙන් එකක්වත් නැහැ. තුනෙන් එකක්වත් නැහැ. ඒක නිසා මම මේවට කියනවා ව්‍යාජ කශිකා කියලා. ව්‍යාජ කශිකා. එහෙම නැත්නම් ෆේක් ෆ්ලැජෙලස් නේ. මෙයාගේ වටේ ඉන්න කෙනෙක්ව දැකලා තියෙනවද බලන්න. මෙයාගේ වටේ කෙනෙක් ඉන්නවා. එයා තමයි අර මේ පිලයි කියන කෙනෙක් ආදිනවා. පිලයි මේ පිලයි. පිලයි කියන්නේ සිලියල්. කවුරු හරි මගෙන් අහුවොත් මම දෙන උත්තරේ තමයි පිලයි. මේවා පිලයි හරිද? පිලයි. මේවා තමයි අර සිලියා නෙමෙයි. සිලියා කියන්නේ කවුද? අර ඔයා කතා කරන්නේ අපි අර කතා කරන්නේ මොකද්ද මේ පක්ෂම කියලා කතා කරන්නේ. පක්ෂම නෙමෙයි. මේවා ඇත්තටම වැදගත් මේ කශිකා පක්ෂම මෙයාගේ පිලයි ටික වැදගත්. මේවා පිලයි කියලා කියන්නේ. මේවට කියන්නේ පිලයි කියලා. හරි. ටෙක්නිකල් ටර්ම් එක පිලයි.
එතකොට මේ පිලයි එක වැදගත් වෙන්නේ මෙයාට පුළුවන් කියලා මිනිස්සුන්ගේ සෛල වලට අරීමේ සෙට් වෙන්න. ඕම් මොකටද ගොඩක් කරලා මෙයා වැදගත්. මේ පිලයි කෙනෙක් නේ වැදගත්. හරිනේ කතන්දර. ඒක නිසා මෙව්වත් එක පටල ගන්න බෑ මේ ප්‍රාග්ඥාස්තික ජීවීන්ගේ කශිකාවක එහෙම නැත්නම් පක්ෂණයක් හරි තිබ්බ කියලා දන්නකො පක්ෂණ තියෙන මොකක්ද ඉන්නවනේ. ඒවා කිසිම කෙනෙක් අර සත්‍ය කශිකා ඒ කියන්නේ ශූන්‍යස්තික කශිකාවල තියෙන මේ ලක්ෂණ තුනෙන් එකක්වත් දරන්නේ නැහැ. මේකට තමයි ඇත්ත කශිකා. මේගොල්ලෝ බොරු කශිකා. හරිනේ කතන්දර. ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ. නැත්තම් ඕව කටලා MCQ දෙන්නම ඔයාලා ගහලා දානවා. right. දැන් වැඩේ යන්නේ. හරිනේ කතන්දර. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා තවත් වැදගත් ඉන්ද්‍රියකාවක් ගැන. මෙයාත් අද ගත්තහද මේවා දැන් ඔය පටල දඟලගෙන ඉන්න කොටස් ටික. ඒකේ මම මේවා හිමීට යන්නේ මේවා හරි වැදගත්. හරි නැත්තම් අන්තිමේට මේ එක්සෑම් කිට්ටු කරලා බොරුවට ආයේ මේ දෙවෙනි පාඩම් වල තියරි අහගන්නවා කියන්නේ ඒක හරිම අර මේ අන්ෆෙයාර්. ඒ කියන්නේ A level ඇඩ්වාන්ස් level ළමයෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. තේරෙනවද? මේ වගේ කොටස් වල තියරි අහගන්නවත් වෙන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ ඇඩ්වාන්ස් level කිට්ටු කරලා එන ළමයි කියන්නේ. තේරෙන්නේ කතන්දර. ඒ කියන්නේ තමන් අර මුලින් ඉඳලම අවුල් වෙලා. ඒකයි එහෙම වෙන්නේ. හරි එහෙම වෙන්න එපා. මේක හරියට තේරුම් ගන්න. පොඩි දේවල් නැත්තම් ඔයාලට විභාජනය කොටස කරනකොට දැන් මේ ඊළඟට මම උගන්වන්න කියන වැදගත් නේ. විභාජනය කරනකොට සෙල් ඩිවිෂන් එක. හරි. දැන් මම කතා කරන්නේ කේන්ද්‍රිකා ගැන. කේන්ද්‍රිකා කිව්වොත් එක්කෙනෙක්. කේන්ද්‍රිකා කියන්නේ එක. ඒක නාම පදයක්. අත එක්කෙනෙකුට කරගෙන. කේන්ද්‍රිකා කියන්නේ සෙන්ට්‍රියෝල. හරිද? සෙන්ට්‍රියෝල කියලා මම මේවට කියන්නේ. මේ වගේ පෑන් පොඩ්ඩක් ලියමු. සෙන්ට්‍රියෝල. තේරුණාද? සෙන්ට්‍රියෝල. අනේ සර් ඉංග්‍රීසියෙන් දෙන වචනේත් ඇයි ඔහොම දෙන්නේ? ඒක තමයි ඉතින් ප්‍රශ්නේ මම දන්නේ. සෙන්ට්‍රියෝල. මේවට කියනවා සෙන්ට්‍රියෝල්ස් කියලා කියනවා. හරි? සෙන්ට්‍රියෝල්ස්. සෙන්ට්‍රියෝල්ස් කියලා කියනවා. සෙන්ට්‍රියෝල්ස් කියන්නේ ඉංග්‍රීසි ටර්ම්. සෙන්ට්‍රියෝල්ස් කියන්නේ එක්කෙනෙක්. සෙන්ට්‍රියෝල කියන්නේ මෙහෙම එක්කෙනෙක් තමයි. හිතන්නකෝ දැන් ඔයාගේ දැන් අර සෛලයේ විභාජනය වෙනවනේ. හරිද? මේ ඉන්ද්‍රිකාව මේ එක්කෙනෙක් ඉන්නේ කෙනෙක්. හරිද? මම මොකද්ද වෙන්නේ කියලා කියන්නම්. මෙයා ඉන්නේ තනි කරම සත්ව සෛලවල පමණයි. සත්ව සෛලවල පමණයි කියන එක දැනගන්න. animal cells only. හරිද? මේක කියන්නේ කාටද? animal cells වලට විතරයි. වෙන කිසිම ශාක සෛලයකට ප්‍රාග්ඥාස්තිකයකට කිසිම එකකට මේක හම්බෙන්නේ නැහැ. ඒක නිසා එතන ඔන්න MCQ පොයින්ට් එකක් හම්බුණා. මේ මම මේ කතා කරන්නේ ඉන්ද්‍රිකාව. ඊළඟ දේ මම තව මෙයාට දැන් මේ සර් ඉන්ද්‍රිකාව කොයි වගේද කියන්නේ? පොයින්ට්ස් කියන්නේ ඊ අප්පා. ඔව් අහගන්නව මේ කතන්දර දෙක. ඊළඟ එක්කෙනා මෙයා පටලයකින් වට වී නැත. පටලයකින් වට වී නැත. හරි කිසිම පටලයකින් වට වෙලා නැහැ. පටලයකින් වට වෙච්ච නැති ඉන්ද්‍රිකාව අපෙත් තියෙනවද? සතුන්ගෙත් තියෙනවා. ඔව් අපෙත් තියෙනවා. ඇයි? මතක් කරගන්න ඕන අපේ හිටපු තව එක්කෙනෙක් රයිබෝසෝම. රයිබේ හිටියනේ. ඔව් ඒක තමයි. රයිබෙත් හිටියේ. රයිබෝසෝමටත් සයිටෝප්ලාසම් පටලයක් තිබෙන්නේ. මෙයාට ප්ලාසම් පටලයකින් වට වෙලා නැහැ. රයිට්. ඉන්ද්‍රිකා කියන්නේ ඉන්ද්‍රිකා නෙමෙයි කවුද? සෙන්ට්‍රියෝල. එහෙම නැත්නම් කේන්ද්‍රිකාව කියන්නේ මෙහෙම එකක්. ඕන් දැන් මම ආය අර කරනවා. සයිඩ් සැකිල්ල. අයියෝ ආය යනවා. ඔව් ආය යනවා. අහන්නකෝ අර හිටියේ ළමයි කේන්ද්‍රිකාව කවුද වෙන්නේ? සයිඩ් සැකිල්ල හිටියා නේද බඩුවක්? කවුද? සයිඩ් සැකිල්ලේ පළවෙනි එක කියන අපෝ එයා දාය ගන්නේ කවුද? අර ශුද්‍ර සූත්‍රිකානේ අපිට මතකයි. ඔව් එයා තමයි. හරිද කවුද? ශුද්‍ර සූත්‍රිකා. ශුද්‍ර සූත්‍රිකා ඉන්නේ. ආන්ව ශුද්‍ර සූත්‍රිකාව ඔයාලට මතකයිනේ කොහොමද දුන්නේ මේ වගේ ටියුබියුලින් ධාතුවකින් ඉන්නේ හැම වෙලේම කියනස දැන් හොඳට මතකයි ඔය කායි ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඕ එයා මතක තියන්නේ ගන්නටම. ශුද්‍ර සූත්‍රිකා කාගෙන්ද දුන්නේ? ටියුබියුලින් වලින්. හරිද? ආය කියනවා ටියුබියුලින් ධාතුවකින් ඇදලා තියෙන ස්තම්භය. හරි. එතකොට අන්නේ කියන ටියුබියුලින් ස්තම්භ ධාතුවකින් ඇදලා ශුද්‍ර සූත්‍රිකා වලින් තමයි මේ අකාවත් ඇදෙන්නේ. සර් අපිට නිකන් ලාවට මතක ඇතිරෙන්නේ මීට කලින් කරපු එකක් නේ කියලා. ඉතින් වැරදුනාද? නෑ වැරදුන්නේ නෑ. ශුද්‍ර සූත්‍රිකා වලින්ම තමයි කලින් හදා කරපු කාශිකා පක්ෂම ගැනත් හැදුනේ. එයාලා හැදුනේ කාගෙන්ද? මෙයාගෙන්ම. මෙයා හැදෙන්නේත් එයාලගෙන්. කාගෙන්ද? මෙයාලා හැදෙන්නේ සෛල සැකිල්ලේ හිටපු ශුද්‍ර සූත්‍රිකා කියන කට්ටියගෙන්ම තමයි. හරිද? කොහොමද එහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ. මේ අපි කතා කරන කේන්ද්‍රිකාව කියන ඉන්ද්‍රිකාව මෙන්න මෙහෙම තමයි සාමාන්‍ය ඉන්නේ. දැන් මම මේක මෙහෙම දෙන්නම්කෝ. 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 4 5 6යි 7යි 8යි ඕ මට හිතෙන්නේ 9ක් වෙන්නදී. ඔය අන්තිමේ තියෙන 9ක් තමයි එන ඇත්තේ. 1 2 3 ඔව් 9ක් තමයි. ඔයා හරියටම පුළුවන්. 1 2 3
එකයි දෙකයි තුනයි. එකයි දෙකයි තුනයි. එකයි දෙකයි තුනයි. එකයි දෙකයි තුනයි. දෙකයි තුනයි. එකයි දෙකයි තුනයි. හරිනේ? එකයි දෙකයි තුනයි. බලන්න කී දෙනෙක් කියලාද? එකයි දෙකයි තුනයි හතරයි. පහයි හයයි හතයි අටයි නවයයි. මම පොඩි කවඩිකමක් කරා මට අඳින්න මේ ඊළඟ දින නිසා මම එකම එක්කෙනාට දෙපාරක් අංගි දැම්මේ. අයියෝ එහෙම. ඒ පාස හරියට දාන්න දාන්න. හරි. එකයි තුනයි. දැන් හරි. 1 2. දැන් ඔයාලට තේරෙනවා බලන්න. 1 2 3 4 5 6 7 8 9යි. 9ක් අදිනවා නේ. 1 2 3 4 5 6 7 8 9. දැන් අය මට කිසි කතාවක් කියන්න ඕම හරියට නැතන්නේ. 9 දෙනෙක් ඉන්නවා. මේ තුනේ කට්ටියනේ වැරදුනාද? දෙකේ කට්ටියනේ කලින් යන්නේ. ඔව්. කලින් යන්නේ දෙකේ කට්ටිය තමයි. හැබැයි දැන් අදින්නේ මම තුනේ කට්ටිය. මෙතන බලන්න වෙනස. මේ බලන්න. අපෝ මේක කතාව. OCD ද? ඔයාලා OCD කියන එක දන්නවද? OCD කියන්නේ මොකද? දැන් මට මේ ඇවිල්ලා තියෙන OCD තත්ත්වය. හරිද? මේක උඩ ඇදලා අවුල. OCD කියන එක මොකද? හිතන්නකෝ දැන්. මම කලින් සැරයක් කිව්වද ඔකට? දැන් හිතන්නකෝ දැන් මගේ මේ ඇඳුම පොඩි වෙලා වගේ නෙමෙයි. මම මේක අයන් කරලා ඇඳේ. අයන් කරාට දැන් මේක පොඩි වෙලා වගේ පේන්නේ. ඒ පේන්නේ මේ මැටීරියල් එක මම ඉඳන් එච්චර හොඳ නෑ. ඒක නෙමෙයි පේන්නේ. ඒකයි මේ මෙතන උඩට තව හේතුවද නැවැඩන්නේ ඔයාලා. කොහොම හරි මේ ඉතින් මේක අන්න ඒ වගේ සමහර කට්ටිය ඉන්නවා නේද? ඇඳුමක් පොඩි වෙලා තියෙන්න බෑ. ගෙදර හැදි වෙලා තියෙනවා බෑ. පේන්න බෑ. චුට්ටක් හරි කුණු බින්දුවක් කර තිබ්බොත් ඉන්න බෑ. ඔන්න අතු ගන්න දෙන නම් මෙලේම. ලෙව කන්න හරි දෙන දෙන කියලා ඒ තරම් ජරාව සෙට් වෙන්නේ. සමහරු ඉන්න අර අතේ චුට්ටක්වත් කුණු ගෑනේ අත හොදලා පතුරු වෙනකම් හොදන්න ඕන. ඊට පස්සේ නියපොතුල මොනවද තියෙන්නේ බෑ හොදන්න ඕන. අර හරි දැන් පොත් ටික තියෙනකොට කැදලා තිබ්බොත් ඔළුවේ අවුල්. අර එහෙම එකක් තියෙන ඕකට අපි කියනවා OCD කියලා. OCD හරි දිගටම කියන්නේ නැහැ වැඩක් නැති නිසා OCD කියලා කියනවා. නේ ඔහොම කන්ඩිෂන් එක Tamanට තියෙනවද කියලා බලන්න. ඒතකොට මේ වගේ රූප දැක්කම සෙට් නෑ. දැන් මගේ ගැදයිනේ අද වුණාම සෙට් නෑ. ඉතින් කරන්න දැන් එච්චර කෙලින් නේද? යාපා. වයිට් බෝඩ් එකේ මම පේන්නේ නැද්ද නේද? හරි. බලන්න මේ තියෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිකාවට තමයි මම කියන්නේ. කේන්ද්‍රිකාව නැත්තම් කේන්ද්‍රියාව එහෙම නැත්තම් සෙන්ට්‍රියෝල් එක කියලා කියන්නේ. හරි. එහෙම නැත්තම් සෙන්ට්‍රියෝල් එක කියන්නේ. හරි මේ කතන්දරේ. මේ මෙහෙම මේ බලන්න මෙතන ළමයි තියෙන්නේ ශුද්‍ර නාලිකා. හරිද? 1 2 3යි. 1 2 3. මේ තියෙන්නේ ශුද්‍ර නාලිකා ට්‍රිප්ලට්ස්. ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9කි. හරිද? මේක බලන්න ශුද්‍ර නාලිකා ත්‍රිත්ව. ත්‍රිත්වයක් කියන්නේ මොකද්ද? ශුද්‍ර නාලිකා 3 ගානේ එකතු වෙලා. හරිද? මේ වගේ කට්ටිය 3 ගානේ එකතු වෙලා මේ වගේ 3 දෙනෙක් එකතු වෙලා එක පැක් එකක් හදනවා. එහෙම පැක්ස් 9ක් තියෙනවා. ඒක නිසා මම මේක 9 ධන බිංදුව විදිහට නම් කරනවා. සර් මේ කරන මේ මොකද්ද? පාදස්ස පටලෙන් පිට විවිධ සමානයි. එහෙම නෑනේ. ඔයාලට පේනවනේ මේක සමානයි කියන්න බෑ ටෙක්නිකලි. ඇයි? මේකේ 3 දෙනා ගානේ ඉන්නවා. අරගේ මං ගන්නේ කොහොමද? දෙන්න ගානේ 9 දෙනෙක් වටේට මතකයිද? දෙන්න ගානේ 9ක් වටේ නැන්දා. මේකේ 3 දෙනා ගානේ 9ක් වටේ නදිනවා. හරිනේ කතන්දරේ? හැබැයි ප්‍රශ්නේ මොකද්ද? මේකේ මැදින් කවුරුත් නැත. හරිනේ? මේකේ මැදින් කවුරුත් නැත. මේක ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9ක විවිධ. මේකට තමයි අපි කියන්නේ කේන්ද්‍රිකාව කියන්නේ. මෙයා ඔබේ ඉන්නේ. හරි. මෙයා ගත්තාම ඉන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ සෛලයක න්‍යෂ්ටිය ගාව. මේ ඉන්නේ න්‍යෂ්ටිය කියලා හිතන්නකො. මේ ඉන්න න්‍යෂ්ටිය. මෙයා ඉන්න තැනක් තියෙනද බැනේ. මෙයා න්‍යෂ්ටිය ගාව තමයි සාමාන්‍යයෙන් මේ ඉන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටියට ටිකක් ආසන්නව තමයි මෙයා ඉන්නේ. මෙයා තනියෙන් කේන්ද්‍රිකා දැන් මේක සෛලබ්ලාස්ම පටලකින් වටේලා තියෙන මේ කේන්ද්‍රිකාව නැත්ත. සෛලබ්ලාස්ම පටලකින් එහෙම නැත්නම් ප්ලාස්මා මෙම්බ්‍රේන් එකකින් මේ කේන්ද්‍රිකාව මම වට කරලා දෙනවා නෑ. අර ටියුබියුලින් වලින් ඇදිච්ච කේන්ද්‍රිකා 3 සෙට් කරලා පොඩි රවුමක් වගේ සිලින්ඩර් ආකාර ව්‍යුහයක් හදලා. මේක මොන හැටදීද? මේක සිලින්ඩර් ආකාර ඉන්ද්‍රිකාව. සිලින්ඩර් ආකාර ඉන්ද්‍රිකාව. මෙයා ඇත්තටම තනියෙන් නෙමෙයි ඉන්නේ. මේ වගේම තව එක්කෙනෙක් ඉන්නවා. 1 2 3යි 1 2 3යි 4යි 4යි 5යි 6යි 7යි කැතොනයිද 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි අනේ කැතොන අප්පා 8යි එතන 1 2 3 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඒ කියන්නේ මෙයා ඉන්නේ ඇත්තටම කොහොමද මෙන්න මෙහෙම ඉන්නේ
මේ කේන්ද්‍රිකා සාමාන්‍යයෙන් නම් ඒවට තනියෙන් හම්බ වෙනවා ගොඩාක් අඩු. හම්බ වෙනව නැත්තේ නෑ. හම්බෙන්නේ එක වෙලාවක මෙහෙම හම්බ වෙනවා වැඩි හරියක් ඔයාලා දකින්න අවස්ථාවක. මේ කේන්ද්‍රිකාව වගේම තව එක්කෙනෙක් මෙහාට ටිකක් ලම්බකව ඉන්නවා. හරිද? මම මේ පැත්තට එක මම කන්න තුර ගන්න නැත්තම් හරියම මේක පැටලි සාගතය වගේ බලන්න. දැන් බලන්න මේක ක්ලියර් වුණාද නැද්ද කියලා. කේන්ද්‍රිකාව සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක් තමයි. තවත් කේන්ද්‍රිකාවක් එයාට සමීපව ඉන්නවා. ඒකත් අර වගේමද? ඔව්. ඒකත් අර වගේම ත්‍රිත්ව නමයක් තමයි මේ තියෙන්නේ. ත්‍රිත්ව නමයක් සහිත ශුද්‍ර නාලිකා ත්‍රිත්ව නමයකින් එදිච්ච 9 දල බිංදුව ව්‍යුහයක් තියෙන සිලින්ඩරාකාරයි නැත්නම් සිලින්ඩරාකාර microtubules 9+0 structure එකක් තියෙනවා. මේ microtubules always triplet තමයි ඉන්නේ. මේක cylindrical structure. මේක never covered with plasma membrane. හරිද ගන්නද? එතකොට තව ශුද්‍ර නාලිකාවක් නෙවෙයි. මේ කවුද? තව කේන්ද්‍රිකාවක් නේ. මේ කේන්ද්‍රිකාවේ ඔයාලට බලපු ගමන් පේනවා. එකකට එකක් ටික ලම්බව මම එතන කියලා පේනවනේ. මේ මෙහෙම එකකට එකක් ලම්බව. ඒ කියන්නේ perpendicularly තමයි ඉන්නේ. ශුද්‍ර නාලිකා දෙක කොහොමද ඉන්නේ? එකිනෙකාට ලම්බකව අඳින්න හැම වෙලේම. ලම්බකව පිහිටයි. ශුද්‍ර නාලිකා දෙක එකිනෙකාට ලම්බකව තමයි ඉන්නේ. මෙයා කාට ළඟද සාමාන්‍යයෙන් ඉන්නේ? න්‍යෂ්ටියට ආසන්නව තමයි ඉන්නේ. න්‍යෂ්ටියට ආසන්නව පිහිටයි. හරිනේ කතන්දරේ. මේක ගොඩක් කරලා නියුක්ලියස් එකට ක්ලෝස්ලි තමයි ඉන්නේ. ඇත්තටම මේ තනි කේන්ද්‍රිකාවක් ද්විකරණය වෙලා. ද්විකරණය වුණා කියන්නේ මොකක්ද? ඩබල් වෙලා තමයි මෙයාව හැදෙන්නේ. තේරුණාද කතාව? එක්කෙනෙක් සාමාන්‍යයෙන් තනියෙන් ඉන්නවා. මෙයාව සෙල් එක ඩිවයිඩ් වෙන්නේ. දැන් මම මේ කතාවේ මේ මෙයාගෙන මම හොඳට ආයි කියන්න දෙනවා. බලන්න හොඳට අහගන්න. මෙයා ඉන්නේ සත්ව සෛල වල විතරයි. කිසිම ශාක සෛලයක නැහැ. කිසිම ප්‍රාග්නස්ටික සෛලයක නැහැ. කාගෙද ඉන්නේ? සත්ව සෛල විතරයි ඉන්නේ. ඒතර සත්ව සෛල විතරක් ඉන්නේ කෙනා ගත්තොත් එහෙම මෙයා කවුද? කේන්ද්‍රිකා. කේන්ද්‍රිකා නැත්නම් සෙන්ට්‍රියෝලය. සෙන්ට්‍රියෝලය කාගෙන් නැද්දනේ? ශුද්‍ර නාලිකා ට්‍රිපල්ස් නැත්නම් ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9ක් එකතු කරලා තමයි හදන්නේ. ඒක නිසා මම මේකට 9 දල බිංදුව ව්‍යුහය කියලා කියනවා. ඒතර මෙයාලගෙන් ද්විකරණය වෙලා. මෙයා සාමාන්‍යයෙන් ඉන්නේ කාටද ඉන්න? මියාස්ට් ළඟ තමයි ඉන්නේ. මෙයා ද්විකරණය වෙලා. ඒ වුණාට ඩබල් වෙලා. මෙයා වගේම හැබැයි ලම්බකව. මෙයාට ලම්බකව පර්පෙන්ඩිකියුලර් ඉන්න තව එක්කෙනෙක් හදනවා. ඒතර එයාටත් කියන්න බෑ කේන්ද්‍රිකා. එයාත් අර වගේමද? ඔව්. එයාත් ඒ වගේම තමයි. හරිද කතන්දරේ? එතකොට ඒ ශුද්‍ර නාලිකා දෙකක් ඉන්නවනේ. ශුද්‍ර naaliකා දෙකක් ඉන්නේ ඇයි කියලා මම කියන්නේ. මේ ශුද්‍ර naaliකා දෙකම ඉන්න මේ ඒරියා එකේ ඉන්නේ. සාමාන්‍ය මේක ඒරියා එකක් වගේ වට තේරෙනවනේ. මේකේ කිසියම් ප්ලාස්මා එකකින් වඩලා නේ. මම මේ ඒරියා එක නිකන් නම් කරගෙන හිටන්නකො. ආන්ගේ ඒරියා එකට මම කියනවා. දැන් කේන්ද්‍රිකා දෙන්නෙක් ඉන්න නිසා මම මේක කියනවා. කේන්ද්‍ර දේහය කියලා. මොකද්ද කියන්නේ? කේන්ද්‍ර දේහය. එහෙම නැත්නම් centrioles නේ centrosome එක කියලා කියනවා. දැන් මේ centrosome එක පටලව ගන්න එපා රටපටලගෙන අරයත් එක්ක. කවුද? peroxisome, glyoxysome, asome වගේ නේ mesome. mesome කවුද? මෙයා අපි ගන්නවා centrosome එකක් කියලා. ඒතර centrosome එකක් විතර තමයි න්‍යෂ්ටිකාව ඉන්නේ. තේරුණාද නේද? centrosome එකක් විතර තමයි න්‍යෂ්ටිකාව ඉන්නේ. හරිනේ කනන්දේ. මේ තියෙන කේන්ද්‍රිකාවක්, මේ තියෙන කේන්ද්‍රිකාවක්, එහෙම නැත්නම් සෙන්ට්‍රියෝලයක් මේ දෙන්නම ඉන්න ඒරියා එකට මම කියනවා කේන්ද්‍ර දේහය කියලා. කේන්ද්‍ර දේහය එහෙම නැත්නම් සෙන්ට්‍රෝසෝම් එක. හරිනේ කතන්දරේ? right. දැන් මෙයා ඇයි මෙහිම අවශ්‍ය? මෙච්චර නඩනට සර් කියනද මේකගේ මොකක්ද දෙන්න වැදගත්. හරි. දැන් මෙහෙම එකක් හිතන්නකෝ. දැන් මම ඔයාලට ඔක්කොම කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නොත් ඔයාලට රැකපයින්නවා මේ කොටසෙන්. මේක ඒව කියලා දෙන්න බෑ ඇත්ත. අවශ්‍ය තැනදී මම කියලා දෙන්නම්. හිතන්න මෙහෙම එකක්. දැන් ඔයාගේ සෛලයක් විභාජනය වෙනවා කියලා හිතනවා විභාජනය වෙනවා කියන්නේ මොකද්ද? සෙල් එකක් ඩිවයිඩ් වෙනවා. හරිද? සෙල් එකක් ඩිවයිඩ් වෙනවා. දැන් ඔයාගේ අම්මිගෙමුයි තාත්තිගෙමුයි යාම වෙනවද? DNA නන්නේ දෙන්නගේ මේක තුල මොකද වෙන්නේ? DNA නේ අපි DNA ස්ට්‍රක්චර් ගැන කතා කරන්නේ මෙහෙම ඉන්නේ. මේ වගේ DNA නමක් ඉන්නේ. DNA නමක් මේ වගේ. හරි. ඔය වගේ DNA නමක් ඉන්නේ නේ. හරිද? මේ දෙකේ මැද කවුද ඉන්නේ? නයිට්‍රජනීය භස්ම. right nitrogen භස්ම තමයි මේ. හරිද? ඒතකොට nitrogen භස්ම තමයි හම්බෙන්නේ. සෛලයක් විභාජනය වෙනකොට මේකේ මේ DNA ටික ද්විකරණය වෙනවා. එහෙම නැත්නම් වැඩි දාන්න එපා. ඕවා ඔක්කොම එකතු වෙනවනේ. මොකද මම පස්සේ කියලා දෙනවා ඔලුවට. මේ මෙහෙම කෙනෙක් හදා ගන්නවා. මෙයා කවුද? මේ මෙහෙම කෙනෙක්ව දැකලා දෙනවා. අර මෙහෙම අංගවල දෙකක් වගේ ඉන්න කෙනා කවුද? මේවට අපි කියනවා වර්ණ දේහනේ. වර්ණ දේහ කියලා කියනවා. මේවට මොනවද කියන්නේ? වර්ණ දේහ කියලා කියනවා. වර්ණ දේහ නැත්නම් ක්‍රෝමෝසෝම්
ක්‍රෝමෝසෝම් එකක් කියලා කියනවා. හරිද? ක්‍රෝමෝසෝම් එකක් කියලා කියනවා. වර්ණ දෙකේ එහෙම නැත්නම් ක්‍රෝමෝසෝම් එකක් කියලා කියනවා. එතකොට මෙන්න මේ ක්‍රෝමෝසෝම් එක තියෙන්නේ. ක්‍රෝමෝසෝම් එක තමයි සෙල් එකක් ඩිවයිඩ් වෙනකොට මෙහෙම ඉන්නවා කියලා හිතන්න. මෙහෙම ක්‍රෝමෝසෝම් එක ඉන්නවා. ඕ හොඳට අහගන්න ඕවා. ඔයාලගේ යාළුවෝ දන්නේ නැහැ මේ වගේ. අර අපි යන්නේ නේද කවුද මේ මෙයා ඉන්නේ? මේ මෙහෙම ඉන්නේ. කවුද? දැන් හිතන්න සෙල් එකක් ඩිවයිඩ් වෙනකොට මේක ඉන්නේ නියුක්ලියස් එක තුලනේ. මේ නියුක්ලියස් එක කියලා හිතන්නකෝ. නියුක්ලියස් එක අයින් වෙනවා. හරිද? දැන් තවදුරටත් නියුක්ලියස් එක නැහැ. අපි හිතමු දැන් මම මේ නියුක්ලියස් එක රිමූව් කරලා සම්පූර්ණ නියුක්ලියස් එක මම දැන් න්‍යෂ්ටි අයින් කරලා සෛලය ඇතුලේ අර ඉන්න වර්ණ දේහය තියෙනවා කියලා මෙහෙම. ඕමම වර්ණ දේහය තියලා තියෙනවා. හරිද? මම කරන්නේ අර මම දැන් හදපු කේන්ද්‍රිකා ඉන්නේ. මේනේ කේන්ද්‍රිකා. හරිද? මේ කෙනෙක්ට ලම්බකෝ කේන්ද්‍රිකා දෙන්නෙක් ඉන්නේ. දැන් තේරෙනවද මොකද්ද? කේන්ද්‍රිකාව දැන් මට පේනවා කොහෙද ඉන්නේ? සෛලය එක කෙලවරක ඉන්නවනේ. මේ කේන්ද්‍රිකාව සෛලයේ විභාජන වල මේ වටේට එකතු කරගන්නවා තවත් ශුද්‍ර නාලිකාවක්. මෙයාත් හැදිලා තියෙන ශුද්‍ර නාලිකාවක්. තවත් ශුද්‍ර නාලිකාවක්. මේ සෙල් එක දඩ අහගන්න මේ කතන්දරේ. සෙල් එකක් ඩිවයිඩ් වෙනකොට එහෙම නැත්නම් සෛලය විභාජනය වෙලා කෑලි දෙකක් හදනකොට දැන් හිතන්නකෝ ඔයාගේ තියෙන අර වර්ණ දෙක DNA ටික තියෙන DNA ටික සෙල්ස් දෙකටම යන්න ඕන. DNA ටික සෙල්ස් දෙකටම යනවා. එතකොට මොකද කරන්නේ? එක DNA එක දෙකට කඩලා ගියොත් එහෙම ඊළඟ සෛලයට භාගයෙන් තියෙන. ඒක නිසා මොකද කරන්නේ? තියෙන DNA එක දෙපාරක් හදලා එයාව අලවල තියාගෙන ඉන්න. දැන් දෙන්නව සෛල දෙකට කඩලා දාන්නේ මෙයාගෙන් මෙතන කේන්ද්‍රිකාව හරිද? තවත් මේ වගේම දැන් අර වගේ ද්විකරණය වුණා කියන්නේ ද්විකරණය වෙලා තවත් කේන්ද්‍රිකා සෙට් එකක් හදලා තියෙනවා. හරිද? මේ කේන්ද්‍රිකා එහෙම නැත්නම් සෙන්ට්‍රියෝල්ස් වටේට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තව ශුද්‍ර නාලිකා එකතු වෙනවා. හොඳට තේරුම් ගන්න. හරිද? තවත් ශුද්‍ර නාලිකා එකතු වෙනවා. මේ කවුද? මෙයාලත් ශුද්‍ර නාලිකා තමයි ශුද්‍ර නාලිකා එකතු. තව දිග ශුද්‍ර නාලිකා හදලා මේකත් එක සෙට් කරනවා. සෙට් කළා මේක මොකද කරන්නේ? අදිනවා. අර කට්ටියව අදිනවා. මෙහෙම මේ දෙනවා අදලා මෙතනින් වෙන් කරනවා. වෙන් කරලා ඔය කැලේ ඔය කැලේ ඔය. ඒකල තමයි අර සෙල් එක මෙහෙම ඩිවයිඩ් වෙන්නේ. තේරෙනවද? සෙල් එක හොඳට ඩිවයිඩ් වෙනවා. ඒතර මම මේක සෛල විභාජනයේ ඊට වඩා හොඳට තේරුම් ගන්න දැන් ලොකුවට තේරුම් නැත්නම් කලබල වෙන්න එපා. මට කියන්න ඕන මේකට කියනවම තර්කුව මෙයාට කියනවා තුරුව. මොකක්ද කියන්නේ? මේ වගේ අර මේ තියෙන කවුද? මෙයාට මොකක්ද කියන්නේ? මෙයාට කියන මොකද්ද? කේන්ද්‍රිකා. කේන්ද්‍රිකාවලින් සමන්විත කේන්ද්‍ර මේ කියන්නේ කේන්ද්‍රිකාවන්නේ. දෙන්නම විතර මොකද්ද කියන්නේ? කේන්ද්‍ර දේහ. නේද? කේන්ද්‍ර දේහ. එක්කෙනෙකුට කියන්නේ කේන්ද්‍රිකා. කේන්ද්‍රිකා දෙකක් කෙනෙකුට කියනවා මොකද්ද? කේන්ද්‍ර දේහය. කේන්ද්‍ර දේහයේ ඉඳලා ශුද්‍ර නාලිකා එකතු වෙනවා. හැම වෙලේම ශුද්‍ර නාලිකා බලන්න. මේවට මම කියනවා මොකද්ද? තුරුව. මේ වගේ යන කටට මම කියනවා මොකද්ද? තර්කුව. තුරුවයි තර්කුවයි. අමුතු එකෙක් නෙමෙයි මුන් දෙන්නව කවුද? ශුද්‍ර නාලිකාව තමයි. ඒතර තුරුවයි තර්කුවයි හදන වැඩේ තමයි මෙන්න මේ කේන්ද්‍ර දේහය. එහෙම නැත්නම් කේන්ද්‍රිකා කියන ගන්න. තුරුව තර්කුව හදලා විභාජනයේදී සෛලේ විභාජන වල මේ කට්ටියම ගලවලා ගෙනියනවා. මේ තුරුවට මම කියනවා ස්පින්ඩල් එක කියලා. මෙයාට මම කියනවා ස්පින්ඩල් එක. තර්කුවට මම කියනවා මොකද්ද? ස්පින්ඩල් එකයි මෙයාට කියන ඇස්ට එක. මෙයාට කියන ඇස්ට එක. තුරුවට කියන ඇස්ට එක. මෙයාට කියනවා ස්පින්ඩල් එක. ස්පින්ඩල් එක සහ ඇස්ට එක. ඇස්ට එක කියන්නේ ස්පින්ඩල් එක හදන්නේ කවුද? කේන්ද්‍රිකා. එහෙම නැත්නම් සෙන්ට්‍රියෝල්ස්. හරිනේ කතන්දරේ. ඒතර කේන්ද්‍රිකාවක් සෙන්ට්‍රියෝලයක් ගත්තාම ඇදලා තියෙන එක උදේට මතක තියාගන්න මේ ටික අමාරු නෑ. අමාරු නැත්නම් මේව විභාජනයේදී ආයෙ කතා කරනවා. ඒතර හොඳට තේරෙයි දැන් මේක දැම්ම තේරුම් ගත්තාම එතනදී හොඳට තේරෙනවා. නැත්තම් වෙන්නේ එතනදී තේරුම් ගන්න ඉඳියාම එතනත් බෑ මෙතනත්. මට එතනදී මේක නෙමෙයි වැදගත් පොයින්ට් එක ඊට වඩා දරුණු කතන්දර මම කියලා දෙනවා. මම මේ කතා කරන්නේ කේන්ද්‍රිකා ගැන. එහෙම නැත්නම් සෙන්ට්‍රියෝල්ස් ගැන. හරිද? කේන්ද්‍රිකා එහෙම නැත්නම් කවුද ගැනද? සෙන්ට්‍රියෝල ගැන. ඒතර කේන්ද්‍රිකාවක් එහෙම නැත්නම් සෙන්ට්‍රියෝලයක් ගත්තාම එයා සත්ව සෛල වල විතරයි ඉන්නේ. ශාක සෛල කිසිම කෙනෙකුගේ නෑ. ඒ ප්‍රාග්නේස්ටික කිසිම කෙනෙකුගේ නෑ. ඉන්නේ කාගේ විතරද? සත්ව සෛල විතරයි. කවුරු ගැනද මේ කතාන්නේ? කේන්ද්‍රිකා. ඒතර කේන්ද්‍රිකා ගත්තාම කේන්ද්‍රිකාවක සයිලෝප්ලාස්ම මට්ටමකින් වඩ වෙනවද? නැත. සයිලෝප්ලාස්ම මට්ටමකින් වඩ වෙලත් නැහැ. කේන්ද්‍රිකාවක් ගත්තාම කේන්ද්‍රිකාවකදී ශුද්‍ර නාලිකා 3 3 3 එකතු වෙලා හැදෙනවා මිටියක් කරනවා. ශුද්‍ර නාලිකා ත්‍රිත්ව 9 ඉඳලා හැදෙනවා. ඊට පස්සේ කේන්ද්‍රිකා දෙන්නෙක් එක ළඟ ඉන්නකොට අපි ඒකට කියනවා කේන්ද්‍ර දෙයක් කියලා. එයා ඉන්නේ කවුරු ළඟද? සෛලයක න්‍යෂ්ටිය ගාව. එතකොට සෛලයක් විභාජනය වෙනකොට
තුරුව සහ තරතුව කියලා එකේ හදනවා. නැත්නම් ස්පින්ඩල් ඇස්ටර් සහ ඇස්ටර් එකයි ස්පින්ඩල් එකයි කියලා එකේ හදනවා. ඒවා මොකද කරන්නේ? අර සෙල් එකේ ඉන්න ක්‍රෝමෝසෝම්ස් දෙක ගලවලා ඩුක් ගාලා වෙන් කරලා දාන්න. හරිනේ හදන්නේ. ඕම් ඔය වැඩ ටික කරන්න කවුද ඉන්නේ? කේන්ද්‍රිකා. ඔය ටික වලට දාගත්තා නේද? හරි. ඔය අමාරුනේ හරිද? මේ හරිම ලේසි කතන්දර. ෆිසික්ස් කෙමිස්ට්‍රි මීටර අමාරුයි. මේක මීටර අමාරු නම් භාගෙට ඉගෙන ගන්න. හරිද? ඒක හැම වෙලේම තියරි එක ෆුල් ඉගෙන ගන්න. නැත්නම් අර භාගෙට ඉගෙන ගත්තා කියලාට කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හරියටම ඉගෙන ගන්න එක. නැත්නම් ඔය